හරි. ඇක්සිඩන්ට් එක වුණාට පස්සේ අපේ පළවෙනි ක්ලාස් දවස නේද? එතකොට මේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා දැන්. රෙකෝඩින් එක දාන්න කලින් සෙට් එකට කිව්වා අනිත් අයට සිද්ධිය දන්නේ නැහනේ. මම සිද්ධිය කියන්නම් ඔයාලට මොකද උනේ කියලා. 26 ක්ලාස් එකේ අයටත් කිව්වා. වැඩේ තියෙන ළමයි අර හක්කේ ඇතුළේ වෙලා තියෙන කේස් එකත් එක්ක කතා කරන්න අමාරුයි එක දිගට. මාසයක් ඉන්න කියලා තමයි කිව්වේ. අපිට මාසයක් ඉන්න බෑනේ. කොහොම හරි අපි මේ ටිකේ වැඩේ පටන්ගෙන කරගෙන යන්න. එතකොට මෙහෙමයි කතාව දැන් අපේ දිත්ත සටහන් පාඩමේනේ හිටියේ අපි ගිණුම් කරණය හැඳින්වීම පාඩම සමීකරණ පාඩම ඉවර කරලා සම්පූර්ණයෙන්ම ඊට පස්සේ තමයි අපි මේ දිත්ත සටහන් කියන පාඩම පටන් ගත්තේ නේද? එතකොට මේ දිත්ත සටහන් කියන පාඩමේ ළමයි සාමාන්‍යයෙන් අපි ගත්තට පස්සේ අපි පළවෙනියට මේකෙදි කතා කරේ දිත්ත සටහන් ක්‍රමවේදයක් තියෙනවා. මේ දිත්ත සටහන් ක්‍රමවේදයට අපි හරබැර කියලා තොරතුරු ඇතුළත් කරනවා. ඒ ටික ලෙජරේ ගිණුම් වලට දාලා අපි ඒ ලෙජර ගිණුම් ටිකත් තුලනය කිරීම කරලා ඊළඟට ශේෂ පිරික්සුමක් හදනවා කියලා නේද? ඒ කියන්නේ ඕක එන්නේ අර ගිණුම් කරන ක්‍රියාවලියත් එක්ක කියවනේ. එතකොට අපි ඔතන ඔය තුලනය කිරීම කොහොමද කතා කරන්නේ? ඊළඟට දිත්ත සටහන් ක්‍රමය කොහොමද යන්නේ? අපි ඔය හැමදේම කතා කරලා තියෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ ළමයි ශේෂ පිරික්සුම කොටස ඉඳලා නේද? ලියා ගන්න මාතෘකාව ශේෂ පිරික්සුම කියලා. මම මේකට කලින් නෝට් එකක් දුන්නද ළමයි? දාන්න බං chat එකට මැසේජ් එකක්. මං ශේෂ පිරික්සුමට ඔයාලට කලින් දවසක නෝට් එකක් දුන්නද? මට මතක නැහැ. මට මතක හැබැයි දුන්නා වගේ. ශේෂ පිරික්සුමට මං ඔයාලට නෝට් එකක් දුන්නා නේද? කවුරු හරි දාන්න chat එකට මැසේජ් එකක්. මං ගිය සතියේක ශේෂ පිරික්සුමට ඔයාලට නෝට් එකක් දුන්නද මොකද කියලා. දුන්නනේ. හරි. එතකොට අද මං ශේෂ පිරික්සුමට ඔයාලට නෝට් එකක් දෙන්නේ නැහැ. මං සරලව කියලා දෙන්නම් කතාව. දැන් ළමයි අපි ලෙජර් ගිණුම් හදනවානේ. අපි හරබැර කියලා දිත්ත සටහන් ටිකක් පාවිච්චි කරලා අපි ඔය ලෙජරේ හදාගන්න ගිණුම් සෙට් එක. දැන් උදාහරණයක් විදියට මෙහෙම හිතන්න. අපි ගන්නවා මේ තියෙන්නේ මුදල් ගිණුම. ඊට පස්සේ අපි ගමු තව ගිණුමක් ණය හිමිපාලන ගිණුම කියලා. මං හිතන්නේ කලින් ගත්තේ මේ දෙකම තමයි. එතකොට මේවල අපි තුලනය කිරීම කරද්දි කොහොමද කරේ? දැන් හිතමු අපි උදාහරණයක් විදියට ප්‍රාග්ධනය 500යි. විකොණොම් කරලා තියෙනවා 300යි. ගැනුම් කරලා තියෙනවා කියලා අපි හිතමු 250. දැන් මේ ගානේ ගත්තට පස්සේ හොඳට අහන් ඉන්න මේ ටික වැදගත්. මෙතන 800යි මෙතන 800යි ආවට පස්සේ අපිට ඊගේ භාගය කියලා අපි තුලනය කරගන්නවනේ. මෙතන වෙනස තමයි පාගයේ වෙනස කියලා සටහන් කරේ නේද? 550. ඊළඟට මෙතනත් එනවා ඒ 550ම. ණය හිමිපාලන ගෙනම හිතන්න මෙහෙම දැන් මෙතන අපි හිතමු ශේෂය තිබ්බා 300ක් ගැනුම් කරලා තිබ්බා 250ක් අපි හිතමු මුදල් ගෙවලා තිබ්බා 350ක් කියලා. එතකොට දැන් මේ වගේ ගානකදී 550යි 550යි වැඩි පැත්ත ලිව්වා පාගේ කියලා එනවා 200යි ඊගේ 200යි. මෙහෙමනේ දැන් සාමාන්‍යයෙන් සටහන් වෙන්නේ. මෙතනදී මේ ඊගේ පාගේ කියන තුලනය කිරීම ළමයි තේරුම මොකක්ද තිබ්බේ? මේ ඊගේ පාගේ කියලා අපි කතා කරේ මුදල් ගිණුමේ හරපැත්තෙන් ඉදිරියට ගෙන යනවා 550ක ශේෂයක්. ඒකනේ මේ ඊගේ කියලා කිව්වේ. ණය හිමිපාලන ගිණුමේ බැරපැත්තෙන් ඉදිරියට ගෙන යනවා 200ක්. වැඩිපුර තියනවා 200ක්. ඒක තමයි මෙතන මේ කතා කරේ නේද? ඔකනේ මෙතෙන්දී අපි කතා කරන්නේ. ළමයි මේක තමයි ශේෂ පිරික්සුමට ඊළඟට මාරු කරන්නේ. ඔය ශේෂ පිරික්සුමේදී අපි කතා කරන්නේ මේ අපි හදන ගිණුම් තියෙනවනේ. මේවා අපි තුලනය කිරීම කරලා තියෙන එක හරියටම කරලා තියෙනවද කියලා බලාගන්න තමයි අපි මේ ශේෂ පිරික්සුම කියන එක හදාගන්නේ. එතකොට දැන් මේ අපි කතා කරන ශේෂ පිරික්සුමේදී සාමාන්‍යයෙන් හැම වෙලේම අපි සටහන් කරගන්නේ දැන් මේකේ මෙහෙමනේ ආකෘතියෙන්දී අපි හර බැර තියනවා ඊට පස්සේ ශේෂය තියනවා නේද? විස්තරය එහෙම නැත්නම් ශේෂය හර බැර. මෙන්න මෙතනදී සාමාන්‍යයෙන් ළමයි අපි ගත්තට පස්සේ මේ අපි හදන ලෙජර් ගිණුම් තුලනය කරපුවා තියෙන්නේ. මේකේ ඊගේ සටහන තියෙන පැත්ත තමයි හර පැත්තේද බැර පැත්තේද සටහන් කරන්න කියලා අපි සටහන් කරන්නේ. උදාහරණයක් මේ බලන්න. මුදල් ගිණුමේ ඊගේ තිබ්බේ 550 හර පැත්තේනේ. එහෙනම් අපි මේකට දානවා මුදල් 550ක් කියලා හරට.
ඊළඟට මෙතන ණය හිමියෝ බැර පැත්තේනේ. එහෙනම් මෙතෙන්න දානවා ණය හිමියෝ 200ක් කියලා බැරට මෙන්න මේ විදිහට. හැබැයි දැන් මේක ළමයි අපි හරබැර දාන සාමාන්‍යයෙන් පැටර්න් එකක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මෙතන ලෙජරේ අපි සටහන් කරද්දී ඔයාට මේ ශේෂ පිරික්සුමේ දේවල් හැම වෙලේම වගේ සටහන් වෙන්නේ අපි ගන්න වත්කම් වියදම් කියන දෙකේ ශේෂයන් තියෙන්නේ. මේ වත්කම් වියදම් දෙකේ ශේෂයන් ගොඩාක් වෙලාවට සටහන් වෙන්නේ හර පැත්තට. දැන් හිතන්නකෝ වත්කම් වල ෂය වෙන් කිරීමේ වගේ එකක් නම් ඒක බැර පැත්තට සටහන් වෙන්නේ වත්කම් අඩුවීමේ ගිණුමක් නිසා. ඒ වගේ අර වෙනස් වෙන අවස්ථා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට හිමිකම් ආදායම් වගකීම් වගේ මෙන්න මේ වල ශේෂයන් සටහන් වෙන්නේ බැර පැත්තට. මෙන්න මේක ඉක්මනින් ලියා ගන්න. මේ කොටස ඕනේ ශේෂ පිරික්සුමක් ඇඳලා මෙන්න මේ ටික ඉක්මනින් ලියා ගන්න. මේක ඔයාට මතක තියාගන්න එක වටිනවා. ඉක්මනින් මේ කොටස ඕනේ නෑ ළමයි. මේ මුදල් මේ ටික ඕනේ නේ. ශේෂ පිරික්සුම ඇඳලා මේ ටික ඉක්මනින් ඇඳ ගන්න. විනාඩියෙන් ඇඳ ගන්න ওই ටික. විනාඩියෙන් ඇඳ ගන්න. ඉක්මනින් ඇඳ ගන්න. අර සාමාන්‍ය ළමයි මේ දවස්වල නුවරට රස්නේ වැඩි මං හිතන්නේ. දැන් ගිය පාරවල් වල මේ ඔය වගේ ප්‍රශ්න උනේ නෑනේ. නුවරට මේ තරම් රස්නයක් කවදාවත් ඇවිල්ලා නෑ. ඔයාලගේ සාමාන්‍යයෙන් දැන් අපිට ළමයි එහෙම රස්නේ හුරොත් නෑ. නුවර පැතිවල කොහොමත් අපිට පොඩි කාලේ ඉඳන් රස්නයක් නෑනේ. ඉක්මනින් ඇඳ ගන්න. ඉක්මනින් ඇඳ ගන්න. මේ එතකොට ඉතින් හරි අමාරුයි. දැන් ඔය කොළඹ පැත්තේ සෙට් එකට අනුරාධපුර පොළොන්නරුව වගේ සෙට් එකට ඒ කාලේ ඉඳන් කොහොමත් රස්නේ තියෙන නිසා අඩු වැඩි වශයෙන් රස්නේ තියෙනවනේ. ඒ නිසා එයාලට හුරුයි. දැන් අපිට එහෙම නෑනේ. ඒ නිසා ළමයි හරි අමාරුයි රස්නේ ආපු ගම. දැන් මට නම් මේ කතා කරන්නත් අමාරුයි. අර හෙන ගේමක් දීලා තමයි කතා කරන්නේ. ඒකයි ඔය නිකම් දාඩිය දාන්නේ සෑහෙන්න. හරි නේද? බලන්න මේ ටික ඉක්මනින් ලියා ගන්න. ඉක්මනින් ලියා ගන්න. කොහොමද සර් ඇක්සිඩන්ට් උනේ? හොස්පිටල් එකේදී අපි බලන්න එන්නේ ගියේ. එතකොට සර් ටිකට් කපාගෙන ගෙදර. මෙහෙමයි ළමයි උනේ. හරිද? දැන් මම බයික් එකේ යද්දී ඉස්සරහා රෝදේ හිර වුණා බයික් එකේ. අර බ්‍රේක් එක තියන ඔය කොල්ලෝ ටික දන්නවා. ඉස්සරහා රෝදේ හිර වුණා බයික් එකේ. බයිසිකල් එක පැත්තකට විසි වුණා මම පාර මැදට විසි වුණා. කොහොම හරි ඉස්සෙල්ලාම අත තිබ්බා. අත තියලා මේ පැත්ත වැදුනා. ඊට පස්සේ නිකට වැදුණා. මේ මෙතන මැහුන් දාලා තියනවා මේ සුදු පාටට පේනවා ඇති. දැන් මැහුන් කපලා අර බෙහෙත් මේ වගේක් මේවා කරලා තියෙන්නේ. එහෙම තියන් යෑ මේ ක්ලාස් එක කරන්නේ. ඩැමේජස් ගොඩයි. මෙහෙන් ඇතුලෙන් පුපුරලා තියෙන එක තමයි ප්‍රශ්නයකට තියෙන්නේ. මෙහෙම දැන් අර තුවාල ටික ටික වේලෙන ගමන් තියෙන්නේ මේ. තව තියෙනවා මේ එහෙම තමයි. පොඩි වෙලාවයි දෙයක් වෙන්න යන්නේ ඉතින්. ඒක රිකවර් වෙන්න සෑහෙන කාලයක් යනවා. දැන් ඔයාලත් ඔය බයික් පදින කොල්ලෝ සෙට් එක විශේෂයෙන් කොල්ලෝ යාළුවයිනොත් ස්කූටරයෙන් පදිනයි පරෙස්සමින් ඉතින්. මේ දෙයක් වෙන්න යන්නේ හරි පොඩි වෙලාවයි. කල්පනාවෙන් වැට්ටික් කරන්න ඕනේ. ඉතින් බයික් කරලා යනවා නම් හැමින් පරෙස්සමෙන්ම යන්න ඕනේ. තමයි ඉතින් කතාව තියෙන්නේ. හොස්පිටල් එකේ දවස් 2යි ළමයි හිටියේ. ඕන්නේ නැහැ හොස්පිටල් එකේ ඉන්න එක නම් ඕන්නේ නැහැ ඉතින්. කොහොමද හොස්පිටල් එකේ ඉඳලා තියෙනවද ඔයාලා? හොස්පිටල් එකේ ඉඳලා මොකක් හරි එක්කට අසනීපයකට හරි මොනා හරි එක්කට ඔපරේෂන් එකකට හරි නතර වෙලා ඉඳලා තියෙනවද? දාන්න බං chat එකට මැසේජ් එක. ඔපරේෂන් එකකට හරි මොනාට හරි හොස්පිටල් එක නතර වෙලා ඉඳලා තියෙනවද? ඕන්නේ නැහැ නේ ළමයි. මට නම් ඒ දවස් ටික එපා වෙලා හිටියේ. ඇයි ළමයි අර මං හිටියේ ඇක්සිඩන්ට් රෝඩ් එකේනේ. එනවා කකුල් අතපය ගැලවිලා එනවා. ඇක්සිඩන්ට් වෙලා අර බලන්න බෑ ඉතින් සමහර මිනිස්සු දිහා. එහෙම මේ ඕන්නේ නැහැ ඉතින් ඉද්දි තමයි තේරෙන්නේ. එපා වෙනවා බලෙන් ටිකට් කපාගෙන ආවේ අන්තිමට. එච්චර එපා වෙලා හිටියේ දවස් ටික. එහෙම අර මෙහෙමයි ඉතින්. මොනවා හරි ඒ වගේ දෙයක් වුණාට පස්සේ කවදාවත් ඉතින් ජීවිතේ දේවල් වැටෙන්න හොඳ නැහැ. දැන් ඔයාලට පුංචි ප්‍රශ්නයක් වුණත් පාඩම් කරගන්න බෑ. ඊට පස්සේ වැඩ කරන්න නැහැ. ක්ලාස් යන්න නැහැ. එහෙම ඉතින් අර කඩාගෙන වැටෙනවානේ. එහෙම වෙන්න එපා. ජීවිතේ අර අපි හිතන්නේ නැති දේවල් අපිට වෙනවා.
හැබැයි ඒවත් එක්ක අනිත් පැත්තට අපස්සට නැගිටලා හොඳට වැට්ටික් කරන් යන එක තමයි කරන්න ඕනේ. ඔයාට ජීවිතේ මොන ප්‍රශ්නාවක් ඔයා කඩාගෙන වැටෙන්නේ නැතුව ඉන්නවනම් අනිවාර්යෙන් එතන ඉස්සරහට ගේමක් ගහන්න පුළුවන්. අපි හැමෝටම අනපේක්ෂිත සිදුවීම් වෙනවනේ. කරදර වෙනවා. හැබැයි ඒවත් එක්ක අපි ඒකෙන් පස්සේ කොහොමද රියැක්ට් කරන්න කියන එකත් එක්ක තමයි කතාව තියෙන්නේ. ඔයා ඒකෙන් කඩාගෙන වැටෙනවද? ඔයා නැත්තම් ඒකෙන් තවත් ශක්තිමත් වෙලා ඉස්සරහට යනවද කියන එකෙන් තමයි ඉතින් ඔය හැමදේම තීරණය වෙන්නේ. හොඳට ඒ නිසා වැට්ටික් කරන් යන්න මොන ප්‍රශ්නාවක්. අපි ළමයි ශේෂ පිරික්සුමේ බලන්න දැන් මෙතන මේ විස්තර ටිකක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් හොඳට කියව ගන්න. අපි අභ්‍යාස ටික පටන් ගමු. 7 8 9 10 කියන අභ්‍යාස ටිකනේ තියෙන්නේ. අද අපි පුළුවන් තරම් ඉවර කරමු ළමයි. අභ්‍යාසය 7. එන්න බලන්න අභ්‍යාසය 7ට. අභ්‍යාසය 7ට අපි ශේෂ පිරික්සම කියන කැලලත් මකමු ළමයි. අභ්‍යාසය 7 තමයි පටන් ගන්න තියෙන්නේ. අභ්‍යාසය 7 තමයි පටන් ගන්න තියෙන්නේ. දාගන්න අභ්‍යාසය 7. අභ්‍යාසය 7. හරි. මේකෙදී දැන් බලන්න මොනවද ඉල්ලන්නේ කියලා. ඉහත තොරතුරු අසුරින් ව්‍යාපාරයේ ශේෂ පිරික්සුම පිළියෙල කරන්න. අපිට කාලච්ඡේදයක අවසාන දවසේ ශේෂයන් ටික දීලා තියෙනවා. ඒ ටික පාවිච්චි කරලා අපිට යාලා ශේෂ පිරික්සුම හදලා පෙන්නන්න කියලා තමයි කියන්නේ නේද? අන්න එහෙනම් අපි දාගමු ශේෂ පිරික්සුම කියලා. ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම. දාගන්න බලන්න ශේෂ පිරික්සුම කියලා. හරි. ඇඳ ගන්න ළමයි පිට්ටුවක්ම නම් ඕනේ නැති වෙයි. පිට්ටු භාගික විතර ශේෂ පිරික්සුම. පිට්ටු භාගික විතර ශේෂ පිරික්සුමක් ඉක්මනින් ඇඳ ගන්න. විස්තරය හරබැර. විස්තරය හරබැර. ඉක්මනින් ඇඳ ගන්න. ඉක්මනින් විස්තරය හරබැර. හරි. විනාඩියෙන් අඳින්න. ඉක්මනින් ඇඳ ගන්න. ඔයාට ලොකු වෙලා ගන්න එපා. හරි. ඒ අතර ප්‍රශ්නේම තියෙනේ වහන්න. ඒ අතර ප්‍රශ්නේම තියෙනේ වහන්න. හරි. මේක කියනවා ව්‍යාපාරයක් කාලච්ඡේදයක් අවසාන දිනට පහත ශේෂයන් ලබා දී ඇතලු. මේකෙදි ළමයි අර විදිහට තමයි. වත්කමක්ද වියදමක්ද බැලුවා. ඒ ශේෂයන් හරට සටහන් වෙනවා. හිමිකම් වගකීම් ආදායම් ශේෂ බැරට තමයි සටහන් වෙන්නේ. ඔයා වෙනස් වෙන අවස්ථා තියෙනවා. මේ ටික කරන් යද්දී ඔයාට තේරුම් කරන්න. දැන් ඉඩම් හා ගොඩනැගිලි කියන්නේ වත්කම්නේ. අපි සාමාන්‍යයෙන් ඔය වත්කම් ශේෂ කෙලින්ම හරට සටහන් කරන නිසා අපි රුපියල් 10 වලින් දාමු. ඕක දාන්න පුළුවන් අපිට ඉඩම් ගොඩනැගිලි කියලා 720ක්. අන්න අපි දාගමු. ඉඩම් ගොඩනැගිලි 720ක් හරට. ඉඩම් ගොඩනැගිලි 720ක් හරට. හරි. ගොඩනැගිලි ෂය වෙන් කිරීම. ළමයි ගොඩනැගිලි ෂය වෙන් කිරීම කියන්නේ මොකද්ද? අපි දන්නවා වත්කම් ශේෂයක් විදිහට තමයි ගොඩනැගිලි ගිණුමේ ශේෂය ගන්න. ගොඩනැගිලි ෂය වෙන් කිරීමේ ගිණුමේ ශේෂය කියන්නේත් වත්කම් ශේෂයක්ම තමයි. හැබැයි වත්කම් අඩුවීමේ ගිණුමක් නේද? දැන් වත්කම් ශේෂයක් නම් අපි හරටනේ සටහන් කරන්නේ. හැබැයි වත්කම් අඩුවීමක් නිසා අපි කොහෙටද සටහන් කරගන්නේ? බැරට තමයි සටහන් කරගන්න වෙන්නේ නේද? මොකද වත්කම් අඩුවීමේ ශේෂයක් කියන්නේ වත්කම් ගිණුමේ අඩුවීමක් තියෙන නිසා බැරට තමයි සටහන් කරන්න වෙන්නේ. අන්න එන අපි සටහන් කරමු ගොඩනැගිලි ෂය වෙන් කිරීම කියලා. ගොඩනැගිලි ෂය වෙන් කිරීම. ගොඩනැගිලි ෂය වෙන් කිරීම බැරට සමයි සටහන් වෙන්නේ 2.5යි. ඇයි දහස් වලින්නේ? 2500 දහස් වලට ගත්තට පස්සේ ළමයි එන්නේ 2.5යි කියලා. 2.5යි කියලා තමයි එන්නේ. ඊළඟට ආරම්භක තොගය කියන්නේ වත්කම් නේද? එහෙනම් අපි දාගමු ආරම්භක තොගය 25යි. ආරම්භක තොගය 25යි. ආරම්භක තොගය 25යි. ඊට පස්සේ ණය ගැතියෝ කියන්නේත් වත්කම් නේද? අන්න අපි දාගමු ණය ගැතියෝ වත්කම් නිසා හරට සටහන් වෙනවා 26.9යි.
26.9යි. 26.9යි. මේක මේ කොහොමද ගන්නෙ? දැන් මේ රුපියල් 1000 කියන්නේ දහස් වලට වටයන එකනේ කරන්නේ. ඔය ණයගැතියන්ගේ 26,900 දහස් වලට වටයනවා කියන්නේ මේක 1000න් බෙදනවා කියන එක. දැන් මේ බලන්න 1000න් බෙදද්දී ආසන්න ගානෙන් දශම ස්ථාන වලට මේ මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ 26,000. 26,000ට අපි දන්නවා 1000ව 26ක් තියෙනවා. 26,000යි තව 900ක්නේ තියෙන්නේ. 900ට නෑනේ දශමයක් තිබ්බා අගට බිංදුවක් දැම්ම. අන්න එතකොට 9යි. මෙතන 9000යි බිංදුවයි. ඔය පහවසරේ බෙදීම 26.9 එහෙම තමයි මේක හදාගත්තේ. මෙතන දශම ස්ථාන 3ට කෙලින්ම බිංදුව දැම්මනම් හරි ළමයි. ඒක තමයි මේ කරන්නේ. හරි නේද? මේ දහස් කියන්නේ ඒක. හරි. බැංකු ණය 50,000යි නේද? බැංකු ණය කියන්නේ වගකීමක්. අන්න බැරට සටහන් වෙනවා. දාගන්න බැංකු ණය කියලා බැරට 50ක්. බැංකු ණය කියලා බැරට 50යි. ඊට පස්සේ කීර්ති නාමය 40යි. කීර්ති නාමය අන්න සටහන් කරගන්න හරට වත්කම්. ඒ නිසා හරට සටහන් වෙන්නේ 40යි. ආයෝජන කියන්නේ වත්කම. ආයෝජන 18යි. හරට තමයි සටහන් වෙන්නේ 18. ආයෝජන හරට සටහන් වෙනවා 18. ගැනිලි කියන්නේ ළමයි මොකක්ද? මට කියන්න බලන්න. ගැනිලි හරටද සටහන් වෙන්නේ බැරටද කියලා දාන්න. හැමෝම chat එකට message එකක්. ඔයාලට හිතෙන්නේ ගැනිලි වල ශේෂය හරටද සටහන් වෙන්නේ බැරටද? ඔයාලට හිතෙන්නේ ගැනිලි වල ශේෂය හරටද සටහන් වෙන්නේ බැරටද? ඔයාලට හිතෙන්නේ මොකක්ද වෙනව ඇත්තේ? දාන්න බලන්න message එක. ඔයාලට හිතෙන්නේ ගැනිලි වල ශේෂය හරටද සටහන් වෙන්නේ බැරටද? හරද බැරද? ළමයි ගැනිලි කියන්නේ මොන ගිණුමක්ද? ගැනිලි කියන්නේ හිමිකම් අඩුවීමේ ගිණුම. දැන් අපි දන්නවා ප්‍රාග්ධනය කියන්නේ ළමයි සාමාන්‍යයෙන් ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් ගිණුමක්නේ. හිමිකම් වැඩි වෙන ගිණුම. ඒ නිසා මේකේ ශේෂය අපි දාන්නේ බැරට. ළමයි ගැනිලි කියන්නේ හිමිකම් අඩුවීමේ ගිණුම. හිමිකම් අඩුවීමේ ගිණුමක් කියන්නේ මේක දාන්න වෙන්නේ කොහෙටද? හරට තමයි සටහන් කරන්න වෙන්නේ. හොඳට මතක තියාගන්න. හරට තමයි සටහන් වෙන්නේ. අන්න එන අපි දාගමු ගැනිලි හිමිකම් අඩුවීමක් නිසා හරට 4.85යි. 4850ට 10න් ගත්තට පස්සේ 4850යි. 4.85යි. හරි. ගෘහ භාණ්ඩ කියන්නේ ළමයි වත්කමක්. ගෘහ භාණ්ඩ වත්කම්. ගෘහ භාණ්ඩ වත්කම් වලට දාගන්න 23යි. ගෘහ භාණ්ඩ වත්කම් වලට දාන්න 23යි. උපචිත දුරකථන වියදම්. උපචිත දුරකථන වියදම්. ළමයි උපචිත දුරකථන වියදමක් කියන්නේ ගෙවිය යුතු දුරකථන වියදමක් නේද? අපි ගෙවන්න තියෙන දුරකථන වියදම කියන්නේ අපිට වගකීමක්නේ. ඒ නිසා අපි යෝග සටහන් කරන්න ළමයි බැරට 1500ක් කියන්නේ 1.5ක් විදිහට සටහන් කරා නම් හරි. 1.5ක් විදිහට සටහන් කරා නම් හරි. ගෙවිය යුතු විනිමය බිල්. ලියාගන්න මම මොකද්ද ওই විනිමය බිලක් කියන්නේ කියලා දෙන්න. ගෙවිය යුතු විනිමය බිල්. ළමයි ගෙවිය යුතු විනිමය බිලක් කියන්නේ අපි ගෙවන්න තියෙන එකක්නේ. අපි ගෙවන්න තියෙන එකක් කියන්නේ ඒකත් ව්‍යාපාරයට මොකද්ද? වගකීමක් නේද? එහෙනම් 16ක් දාන්න බැර පැත්තට. වගකීම් නිසා බැර පැත්තට දාන්න 16ක්. ළමයි මේ විනිමය බිලක් කියන්නේ අපි මේකට කියනවා පොරොන්දු නෝට්ටුවකුත් කියලා. අන්න ඔයාලට මේ වගේ අලුත් දේවල් හම්බෙද්දි හොඳට අහගන්න. මොකද මේ අනිත් අයගෙන් අපිව වෙනස් කරන්නේ මේ දේවල් එක්ක. මේ විනිමය බිලක් කියලා අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් දැන් හිතන්නකො අපි ණය හිමියන්ගෙන් ණයට භාණ්ඩ අරගෙන අපි එයාලට මුදල් ගෙවනවනේ. එතකොට අපි එයාලට මුදල් ගෙවන්න පොරොන්දු වෙන දිනේදී අපිට මුදල් ගෙවන්න බැරි වුණොත් එහෙම අපි එයාලට පොරොන්දු නෝට්ටුවක් එහෙම නැත්නම් ඔය විනිමය බිලක් කියන එක ලබා දෙනවා. ඕකේ වෙන්නේ මෙන්න මේ විදිහේ දෙයක්.
අපි යම්කිසි නිශ්චිත දිනකදී නිශ්චිත මුදලක් එයාලට ගෙවනවා කියලා කරන පොරොන්දුවක් තමයි ඔතන ඔය විනිමය බිලකදී වෙන්නේ. එතකොට ඒකෙදි ඇත්තටම මුදලක් දෙන්නේ නැහැ. ඉස්සරහ දිනකදී මුදලක් දෙනවා කියලා පොරොන්දු වීමක් තමයි වෙන්නේ. අපි ඔක ගැන වැඩිපුර විස්තර පාලන ගිණුම් කියන පාඩමේදී කතා කරනවා. එතෙන්දි මම වැඩි විස්තර කියලා දෙන්නම්. අන්න එහෙනම් මතක තියාගන්න ගෙවිය යුතු විනිමය බිලක් කියන්නේ ළමයි ව්‍යාපාරයට වගකීමක්. හරි. අපි යන් ඉස්සරහට ඊළඟට දැන් ওই ගෙවිය යුතු විනිමය බිල් කතාව හරිනේ. ඊට පස්සේ බලන්න මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙන්නේ ණය හිමියන්. ණය හිමියන් අන්න දාගන්න. ණය හිමියන්. ණය හිමියන් කියන්නේ දැන් අපි කොහොමද දන්නව ණයට බාන්න ගන්න කට්ටියනේ නේද? වගකී. කීයක් එනවද එතකොට ණය හිමියෝ 41.25යි. 41,250යි. දාගන්න බලන්න ණය හිමියෝ 41.25යි. 41.25යි. මට මෙතන ඉඩ මදි නිසා මං එහා පැත්තෙනුත් කොටසක් ඇඳ ගන්න. ඔයා එතකම් පල්ලෙහාට දාන්න බලන්න. ඔයාට හිතෙන විදියට දාන්න. නිකන් ඔයාට හිතෙන විදියට පහළට දාගෙන යන්න බලන්න. හරි. මෙතන අපි අඳිමු බලන්න තව කොටසක්. මෙච්චර ලොකුව නම් ඕනේ නැති වෙයි. කමන්නේ අපි ඇඳගමු. හරි. බලන්න ණය හිමියෝ හරි උපචිත ගෙවල් කොලේ. ළමයි උපචිත ගෙවල් කොලේ කියන්නේ අපි ගෙවිය යුතු ගෙවල් කොලේනේ. වගකීමක් නේද? එහෙනම් එන්නේ ළමයි බැරට. උපචිත ගෙවල් කොලේ. බලන්න 1.1යි බැරට. ගෘහ භාණ්ඩ වෙන් කිරීම කියන්නේ වත්කම් අඩුවීමේ ගිණුම. වත්කම් ගිණුමක් නම් හර පැත්තට. වත්කම් අඩුවීමේ ගිණුමක් නිසා බැර පැත්තට. අන්න එහෙනම් අපි දාගමු ගෘහ භාණ්ඩ වෙන් කිරීමේ ගිණුම. ගෘහ භාණ්ඩ වෙන් කිරීමේ ගිණුමේ ශේෂය 3.5ක් බැරට. හරි. ඊට පස්සේ යන්ත්‍ර තියෙනවා 15000ක් නේද? අපි දාගමු යන්ත්‍ර හර පැත්තට තමයි එන්නේ 15ක් වත්කමක් නිසා. වත්කම් නිසා එන්නේ හර පැත්තට. මුදල් 22.8යිනේ. අන්න දාගන්න වත්කම් අපි දන්නවනේ හැමෝම වත්කම් කියලා. 22.8යි වත්කම්. ළමයි ප්‍රාග්ධනය කියන්නේ හිමිකමක් නේද? බැර පැත්තට තමයි එන්නේ. ප්‍රාග්ධනය 760.2යි. ඊට පස්සේ හානි කරන අලාභ වෙන් කිරීම. හානි කරන අලාභ වෙන් කිරීම. ළමයි අපි දන්නවා හානි කරන අලාභ වෙන් කිරීමකදී වෙන්නේ මොකද්ද? වත්කම් අඩුවීමක් නේද? හානි කරන අලාභයක් වෙන් කරද්දී වෙන්නේ වත්කම අඩුවීම. ඒ කියන්නේ වත්කම් අඩු වෙනවා කියන්නේ බැර පැත්තටනේ අපි සටහන් කරන්නේ. එහෙනම් අපි බැර පැත්තට සටහන් කරමු 3ක් විදිහට. අපි බැර පැත්තට සටහන් කරමු 3ක් විදිහට. උකස් ණය කියන්නේ ළමයි වගකීමක්. උකස් ණය ජංගම නොවන වගකීමක්. අන්න එහෙනම් දාගන්න 25ක් එනවා බැර පැත්තට. ලැබිය යුතු විනිමය බිල් කියන්නේ 8500 මොකක් වෙනවද? ලැබිය යුතු විනිමය බිල්. දැන් අපිට ගෙවිය යුතු විනිමය බිල් ගත්තේ අපි වගකීමක් විදිහටනේ. එහෙනම් ළමයි අපිට ලැබෙන්න තියෙන විනිමය බිලක් කියන්නේ ව්‍යාපාරයට ලැබෙන්න තියෙන එකක් නේද? ඒ නිසා මේක අපි සටහන් කරන්නේ වත්කමක් විදිහට. අන්න හර පැත්තෙන් දාන්න 8.5. හර පැත්තෙන් දාන්න 8.5. ඉක්මනින් එකතු කරලා බලන්න හරයි බැරයි සමානද කියලා. විනාඩියෙන් එකතු කරලා බලන්න හරයි බැරයි සමාන වෙනවද කියලා. ඉක්මනින් බලන්න. ඉක්මනින් බලන්න. 720යි 25යි 26.9යි මෙතන 40යි 18යි 4.8යි 23යි ඊට පස්සේ 15යි 22.8යි 8.5යි 904.05යි 904.05යි මෙතන බලන්න 52.5යි 1.5යි 16යි 41.25යි
1.1 3.5 760.2යි 28යි 904.05යි. ඔයාටත් මේ උත්තර දාවේ නැත්තම් වෙනස් උත්තර එන කවුරු හරි ඉන්නවද? දාන්න බං chat එකට message එක. පොතේ මේ උත්තර set එකම දාවේ. ඔයාලටත් මේ උත්තර set එකම දාවේ. හැමෝම දාන්න chat එකට message එක විනාඩියක් දෙන්න. මේ උත්තර set එක දාවේ. අවුලක් නෑ නේද? තාම එකතු කරන ගමන්ද? තාම එකතු කරන ගමන්ද ළමයි? මේ උත්තර සෙට් එකම දාවේ නැත්තම් වෙනස් උත්තරෙන කවුරු හරි ඉන්නවද? හරිනේ. පොඩ්ඩක් බලන්න මේ මෙතන 904.5 තමයි දෙපැත්ත මට බැලන්ස් උනේ. එක පැත්තක ඇවිල්ලා අනිත් පැත්තේ වෙන උත්තරයක් එන්න බෑ. එහෙනම් කොයි හරි ඔයා ලියපු එකක් මිස් වෙලා තියෙනවා. හරි නේද? හරි නේද? ළමයි මේ කොහොමත් අර අපිට තව මේ මාසේ කියලා කියන්නේ එන අප්‍රේල් මාසේදී ලොකු වැඩ කොටසක් තියෙනවා. අපිට අප්‍රේල් මාසේදී කරන්න තියෙනවා ළමයි මේ බැංකු සැසඳුම් පාඩමයි මූලික සටහන් පොත් කියන පාඩමයි අපි ඉවර කරමු ඉක්මනින්. එතකොට මේ පාඩම් දෙකේ මාස ඉවර කරාට පස්සේ අපිට ඊළඟට පටන් ගන්න තියෙන්නේ බැංකු සැසඳුම්නේ. බැංකු සැසඳුම් පාඩම සාමාන්‍යයෙන් සති දෙකෙන් දෙකමාරෙන් විතර ඉවර කරන්න බලුව. මූලික සටහන් පොත් පාඩමට නම් ටික දවසක් යනවා ළමයි. මොකද මේ අර ගොඩාක් එකකින් කතා කරන්න තියෙන වේ නිසා. මේ මාසේ ඔයාලට ටියුට් එකක් දීවනවා. මේ දැන් අවුරුදු වෙනවනේ. අවුරුදු මේ පාර ඔයාලට අවුරුදු නෑ පාඩම් කරන්න. දැන් මේ අවුරුද්දයි ඊළඟ අවුරුද්දයි කියන්නේ ඔයාලට අවුරුදු තියෙන මේ කාල නෙමෙයි. ඊට පස්සේ ඔයාලට ජීවිත කාලෙම හොඳට අවුරුදු කන්න පුළුවන්. මේ පාර එහෙම යන්නේ නැතුව ගෙදෙට්ට වෙලා හොඳට පාඩම් වැට්ටි කරගන්න. ඔයාලට නැකතට වැඩ අල්ලන්න මං එවනවා ගණන් සෙට් එක. ගණන් සෙට් එකක් දාලා ලස්සන කොලයක් එවන්නම්. නැකත් වෙලාවට ගණන් හදන්න පුළුවන් එතකොට. අර අමාරු ඒවා දාන්නේ නැහැ ළමයි. මොකද නැත්තම් අර ඉඳලා නැකතට වැඩ අල්ලන්න ගත්ත ගානත් බැලන්ස් වුනේ නැති වුණොත් එහෙම අවුල්නේ වැඩේ නේද? ඒ නිසා එහෙම දාන්නේ නැහැ. එහෙම අර නැකතට වැඩ අල්ලන්න අමාරු ගණන් දාන්නේ නැහැ. ලේසි MCQ ටිකක් එහෙම දාලා ඔයාලට එවන්නම් කොලයක්. එතකොට ඒකෙන් පුළුවන් නැකතට වැඩ අල්ලන්න. මේ සැරේ ටියුට් සෙට් එක අවුරුද්දට කලින් ගෙන්න ගන්න. මොකද මේ නැකතට වැඩ අල්ලන කොලේ නැත්තම් නැකතෙන් පස්සේ හම්බෙන්න වාට. ඒ නිසා හරි එන ළමයි දැන් අවුලක් නැහැනේ මේක. අපි යන් ඉස්සරහට. ඊළඟට දැන් අපිට ඊළඟට තියෙන්නේ අභ්‍යාසය 8නේ. ළමයි මේ ගානේ තියෙන්නේ මෙහෙම සිද්ධියක්. අපිට ආරම්භක ශේෂයන් ටික යාලා දීලා තියෙනවා. ඊට පස්සේ අපිට මේකෙදි ගනුදෙනු වෙලා තියෙන සෙට් එකත් එයාලා දීලා තියෙනවා නේද? අපිට කරන්න තියෙන්නේ මේ ගනුදෙනු සෙට් එක පාවිච්චි කරලා ආරම්භක ශේෂයත් එක්ක ගනුදෙනු ටික සටහන් කරගෙන මේ ටික තුලනය කිරීමක් කරලා ලෙජර් අපිට ශේෂ පිරික්සම හදලා පෙන්වන්න තමයි තියෙන්නේ. අපි බලමුද ගාන හදලා. මේ ගණන් ඔයාලට හොඳ එක්ස්පීරියන්ස්. මොකද මේ වගේ ගණන් හදන විදිහ ඔයා දැනගෙන හිටියොත් විතරයි ඉස්සරහට තියෙන හැම ගානකම වගේ ඒ අපි කතා කරන කොටස් ගැන හොඳ අවබෝධයක් තියෙන්නේ. මේ දිත්ත සටහන් කියන පාඩමයි සමීකරණ කියන පාඩමයි මම ඔයාලට පුළුවන් තරම් හිමීට කතා කරේ ඒකයි. මොකද අනිත් පාඩම් වල ඔයාට අස්සම්මුල්ලන් නෑර කියලා දෙන දේවල් හොඳට එකපාරින් තේරෙන්නේ මේ දේවල් අර හොඳටම අපි කතා කරගෙන ගියාම එතකොට තමයි තේරෙන්නේ. ඒකයි මේ ටික එහෙම ඉක්මනින් කතා කරගෙන යන්නේ නැතුව පැහැදිලිව හිමීට කතා කරගෙන ගියේ. හරි අපි බලමු මේ අභ්‍යාසය මොකද වෙන්නේ කියලා. මේ අභ්‍යාස සෙට් එක තනියම කරපු කවුරු හරි ඉන්නවද? තනියම කරපු කවුරු හරි ඉන්නවද? මේ අභ්‍යාස සෙට් එක තනියම කරලා තියෙන කවුරු හරි ඉන්නවද? එහෙම ඉන්නවනම් හොඳයි ළමයි. ඒ කියන්නේ කරලා හරි වැද්දි බලා ගන්න කෙනෙක් එහෙම ඉන්නවනම් හොඳයි. හරි අපි බලමු. දැන් අභ්‍යාසය 8නේ අපිට තියෙන්නේ. අපි ලියාගමු අභ්‍යාසය 8 කියලා. අභ්‍යාසය 8. අභ්‍යාසය 8 ලියා ගන්න. අභ්‍යාසය 8. අභ්‍යාසය 8 කියලා ලියා ගන්න බලන්න. පේන්නේ නැහැ නේද? අභ්‍යාසය 8 පේන්නේ නැහැ කියන්නකෝ. අපි පාත් කරලියමු. අභ්‍යාසය 8. 8 වෙනි අභ්‍යාසය.
හරි. බලන්න ව්‍යාපාරයක 2026 4 දිනට පහත තොරතුරු ලබා දී ඇත. අන්න අපිට දීලා තියෙන යාළගේ තොරතුරු සෙට් එකක් කියනවා. ඊට පස්සේ පළවෙනියටම කියනවා අයිතිකරු විසින් ව්‍යාපාරයට යෙද වූ ප්‍රාග්ධනය පිළිබඳව තොරතුරු පහත දැක්වේලු. එයාලා යොදවලා තියෙන ප්‍රාග්ධනය ගැන විස්තර ටික දීලා තියෙනවා ළමයි. බලන්න පහලින් කියනවා ලිජර ගිනුම් ටික හදන්නලෝ ශේෂ පිරික්සම හදන්නලු. හරි. දැන් පළවෙනියටම අපිට දීලා තියෙන්නේ එයාලා ප්‍රාග්ධනය විදිහට යොදවපු දේවල්නේ. මොනවද තියෙන්නේ බලන්න. මුදලින් යෙද වූ ප්‍රාග්ධනය 2,50,000යිලු. අපිට ගාන ළමයි ලේසි වෙන්න අපි රුපියල් 1000 වලින් හදමු. මේකේ ලියාගන්න රුපියල් 1000 වලින් දක්වා ඇත. රුපියල් 1000 වලින් දක්වා ඇත කියලා ලියාගන්න. රුපියල් 1000 වලින් දක්වා ඇත. ඔන්න ඔය විදිහට ලියාගන්න. බලන්න පළවෙනියටම කියන්නේ මුදලින් යෙද වූ ප්‍රාග්ධනය 2,50,000ක් තියෙනවා කියලානේ. දැන් එයාලා මුදලින් යොදවපුවා 2,50,000ක් තියෙනවා කියන්නේ අපි යෝග සටහන් කරන දිත්ත සටහන කොහොමද දෙන්නේ? මුදල් හර ප්‍රාග්ධනය ගිණුමට බැර නේද? මුදල් හර ප්‍රාග්ධනය ගිණුමට බැර. අන්න එහෙනම් අපිට දැන් පළවෙනියටම ඇඳ ගන්න පුළුවන් T ගිණුම් දෙකක්. එක ගිණුමක් තමයි මුදල් පාලන ගිණුම. මුදල් පාලන ගිණුම. අනිත් ගිණුම තමයි ප්‍රාග්ධනය ගිණුම. ප්‍රාග්ධනය ගිණුම. හරි. දැන් මේකේ දිත්ත සටහන ලිව්වනම් අපි ලියන්නේ මුදල් හර කීයක්ද වටිනාකම 250ක්නේ. හිමිකම වැඩි වෙන නිසා ප්‍රාග්ධනය බැර 250. මේ විදිහනේ අපි ඔක ලියාගන්නේ. අන්න බලන්න එතකොට මුදල් ගිණුමට අපි සටහන් කරන්නේ මොකක් කියලාද? ප්‍රාග්ධනය කියලා නේද? ඒ කියන්නේ ඔයාලට මේකට සටහන් කරන්න වෙන්නේ මුදල් ගිණුමට හර නිසා හර පැත්තට මොකක් කියලාද සටහන් වෙන්නේ? ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනය කියලා සටහන් වෙනවා 250. ප්‍රාග්ධනය කියලා සටහන් වෙනවා 250. මුදල් කැලේ පේන්නේ නැහැ නේද? හරි. පොඩ්ඩක් ඉන්න. අපි පොඩ්ඩක් එහාට කරලා අඳිමු. මුදල් පාලන ගිණුමක් මෙහෙට කරලා ඉඳගමු. මුදල් පාලන ගිණුමට සටහන් වෙන්න ඕනේ. මුදල් පාලන ගිණුමට සටහන් වෙන්න ඕනේ ප්‍රාග්ධනය කියලා නේද? අපි දාගමු ප්‍රාග්ධනය කියලා 250යි. දැන් ප්‍රාග්ධනය ගිණුමට බැරනේ ළමයි. ප්‍රාග්ධනය ගිණුමේ බැර පැත්ත කියන්නේ මේ පැත්ත. මේ පැත්තට දැන් මොකක් කියලාද බැර වෙන්න ඕනේ? අනික් සටහනේ නම මුදල් කියලා. ඒ කියන්නේ මේකට අපි දාන්නේ මුදල් 250යි කියලා. ඇයි එහෙම සටහන් කරන්නේ? ඇයි ළමයි මෙහෙම සටහන් කරගත්තේ නැත්නම් අපිට හොයන්න බෑනේ මේකේ. ප්‍රාග්ධනය කියන එකට අයිතිකරු ප්‍රාග්ධනයේ විදිහට මුදල් යොදවලා තියෙන්නේ. මෝටර රථයක් යොදවලා තියෙන්නේ. එයා මොනවද යොදවලා තියෙන්නේ කියන එක හරියටම බලා ගන්න තමයි ඒ අනිත් සටහනේ නම දාන්නේ. දැන් මුදල් පාලන ගිණුමට අපි හර පැත්තට දාද්දි ප්‍රාග්ධනය කියලා දැම්මොත් තමයි අපි දන්නේ හරි ව්‍යාපාරයට ප්‍රාග්ධනය විදිහට තමයි මේ මුදල් 250 ලැබිලා තියෙන්නේ කියලා තේරුණාද? ඒක තමයි මෙතන මේ සටහන් කරගෙන තියෙන්නේ. ওই විදිහට තමයි අපි සටහන් කරගෙන යන්නේ එතකොට. හරි. ඊළඟට බලමු මොනවද කියන්නේ කියලා. ඊළඟට කියනවා අයිතිකරු එදෝ ඉඩම 300යි. දැන් එයා කලින් ප්‍රාග්ධනය විදිහට මුදල් දැම්මේ. දැන් එයා දානවා ඉඩම. ඉඩම් 300යි. ඉඩම් ගිණුමට හර වෙනවා ළමයි 300යි. ප්‍රාග්ධනය ගිණුමට ළමයි බැර වෙනවා 300යි. ප්‍රාග්ධනය ගිණුමට බැර වෙනවා 300යි. අන්න එතකොට දැන් අපිට තවත් ගිණුමක් ඕන වෙනවා මොකක් කියලාද? ඉඩම් ගිණුම කියලා. ඉඩම් ගිණුම. මේ ගිණුමට දැන් මොකක් කියලාද හර වෙන්නේ? හර වෙන්නේ ළමයි ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනය කියලා හර වෙනවා 300ක්. ප්‍රාග්ධනය ගිණුමට බැර වෙනවා ඉඩම් කියලා 300ක්. අන්න දැන් ඔයාලට ඔක ටික ටික තේරෙනවා. මේ බලන්න ප්‍රාග්ධනය ගිණුමට බැර තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්ත තමයි බැර පැත්ත.
මේ පැත්තට ඉඩම් කියලා තමයි බැර වෙන්නේ 300. අවුලක් නෑ නේද? මෙතෙන් එනකන් තේරුණාද කියලා දාන්න chat එකට message එක. මෙතෙන් එනකන් අවුලක් නැද්ද කියලා. ආයි කියලා දෙන්න කියන set එකක් ඉන්නවා නම් ඒත් දාන්න බලන්න. මෙතෙන් එනකන් අවුලක් නැද්ද? ආයි කියලා දෙන්න ඕනද? මොකද කියලා දාන්න බා chat එකට message එක. අවුලක් නැද්ද ළමයි? අවුලක් නැද්ද? මෙතෙන් එනකන් අවුලක් නැද්ද? මොකද තත්ත්වේ? දාන්න බං chat එකට message එක. හරි නේද? හරි. එතකොට දැන් මෙහෙමනේ කතාව. මෙතනදී දැන් අපි ඕක ගත්තේ මුදල් හර 250යි ප්‍රාග්ධනීය බැර 250යි ඔය විදියට ගත්තට පස්සේ බලන්න ඊට පස්සේ කියන එකත් එක්ක බලන්න. අයිතිකරු සතුව පැවති රුපියල් 2,50,000ක මෝටර් රථයේද ව්‍යාපාරයට පවරා ඇත. ළමයි එතන අර ටික් එකක් වැඩිපුර පල්ලෙහාට වැටිලා මෙතන මේ ටික් එකක් වැඩිපුර දාලා එතකොට බලන්න මේ මෙතන කියන්නේ මෙහෙම කතාවක්. මෙයාලා කියන්නේ අයිතිකරු ළඟ තිබ්බලු 2,50,000ක් වටින මෝටර් රථය. ඒකත් දාලාලු කොහෙටද? ඒකත් දාලා ළමයි ව්‍යාපාරයට ප්‍රාග්ධනයක් විදිහට. දැන් මෝටර් රථයක් ව්‍යාපාරයට ලැබෙනවා කියන්නේ මෝටර් රථ කියන වත්කම වැඩි වෙනවා නේද? වත්කම් වැඩි වෙද්දි හරනේ. එතකොට මෝටර් රථ ගිණුමට මොකද වෙන්නේ? හර වෙනවා. මොකේටද බැර වෙන්නේ? මෝටර් රථ ගිණුමට හර වෙලා බැර වෙන්නේ ළමයි ප්‍රාග්ධනයේ ගිණුමට. ප්‍රාග්ධනයේ ගිණුමට තමයි බැර වෙන්නේ. මේක ඇවිල්ලා වත්කම් වැඩිවීමක් වෙලා තියෙන්නේ. මේකෙදී ඇවිල්ලා ප්‍රාග්ධනය කියන්නේ ළමයි හිමිකම් වැඩිවීමක් තමයි වෙලා තියෙන්නේ. මේ විදිහටනේ දැන් ඕක සටහන් වෙන්නේ. අන්න එතකොට මෝටර් රථ ගිණුමට හර කියන එක සටහන් කරන්න නම් අපිට ඕනේ ළමයි මෝටර් රථ ගිණුම. අපි ටී ගිණුමක් ඇඳගමු. මෝටර් රථ ගිණුම මෝටර් රථ ගිණුම මේකට හර වෙනවා වටිනාකම තියෙන්නේ 250ක්නේ. මොකක් කියලාද හර වෙන්නේ? අනිත් සටහනේ නම ප්‍රාග්ධනය කියලා. මේ බැර සටහනේ තියෙන්නේ ප්‍රාග්ධනය කියලානේ. එතකොට අපි ප්‍රාග්ධනය කියලා ළමයි හර කරනවා 250. ප්‍රාග්ධනය කියලා හර කරනවා 250. හර සටහන හරි. බැර වෙන්නේ එතකොට බැර වෙන්නේ ළමයි ප්‍රාග්ධන ගිණුමට මොකක් කියලාද? මෝටර් රථ කියලා නේද? අන්න මෝටර් රථ ගිණුමට බැර මෝටර් රථ කියලා බැර කරගන්න 250. මෝටර් රථ කියලා බැර කරගන්න 250. මෝටර් රථ කියලා බැර කරගන්න 250. ඔය විදියට සටහන් කරගත්තා නම් හරි. කතාව තේරුණා නේද? අපි යන් ඉස්සරහට ඒ අයිතිකරු ළමයි සෑහෙන ගොඩක් දේවල් දාලා ව්‍යාපාරයට නේද? මේ බලන්න දැන් ලස්සන තියෙනවා ප්‍රාග්ධනීය විදිහට අයිතිකරු දාපු සියලුම දේවල් එයාගේ ගිණුමේ වැර පැත්තේ. එයා ඒ ගෙනාවු දේවල් ඒ අදාළ ගිණුම් වල හර පැත්තේ. එහෙම ලස්සනට යනවා මේ ටික. අපි හරියට ගිණුම් ටික හදාගෙන යද්දි. අන්න එතකොට මේක ඊළඟට කියනවා දෙවැනි එකේ ව්‍යාපාරයට මිලදීගත් පරිගණක උපකරණවල පිරිවැය 50,000කි. ඉස්සලාම දිත්ත සටහන මතක් කරන්න. හරි. පරිගණක ගන්න සල්ලි දීලා. මුදල් දෙද්දි මුදල් ව්‍යාපාරයෙන් අඩු වෙනවා. පරිගණක ව්‍යාපාරයේ වැඩි වෙනවා. පරිගණක හර මුදල් වැර. පරිගණක වත්කම් වැඩි වෙන නිසා හර වෙනවා. මුදල් වත්කම අඩු වෙන නිසා බැර වෙනවා. අන්න එහෙනම් පරිගණක කියලා දැනට ගිණුමක් නෑනේ ළමයි. අපි ටී ගිණුමක් ඇඳගමු පරිගණක ගිණුම කියලා. ටී ගිණුමක් ඇඳගන්න පරිගණක ගිණුම කියලා. මේ ගිණුමට හර වෙනවා මොකක් කියලාද? මුදල් කියලා නේද? වටිනාකම 50යි. දැන් මුදල් කියලා ගිණුමක් අපේ ළඟ තියෙනවා. මේ තියෙන්නේ. මුදල් ගිණුමට බැර වෙනවා පරිගණක කියලා 50යි. පරිගණක කියලා 50යි. පරිගණක ගිණුමට හර වුණා පරිගණක ගිණුමට හර වුණා පරිගණක ගත්ත නිසා මුදල් ගිණුමට බැර වෙනවා මොනවා කියලාද? මුදල් ගිණුමට බැර වෙනවා ළමයි මුදල් ගිණුමට බැර වෙනවා පරිගණක කියලා 50. පරිගණක කියලා 50. හරි. අපි යන් ඉස්සරහට තේරුම් නැත්තම් එහෙම ඉක්මනින් chat එකට message එකක් දාන්න සර් මේක ආයෙසරයක් කියලා දෙන්න කියලා. එතකොට ඉක්මනින් කියලා දෙන්නම්. තුනේ කියනවා
ව්‍යාපාරයට රුපියල් 20000ක අත්පිට ගැනුම් සහ 35000ක ණයට ගැනුම් සිදු කර ඇත. ළමයි අත්පිට ගද්දි කොහොමද දිත්ත සටහන? ගැනුම් ගෙනුම හර මුදල් අඩු වෙන නිසා මුදල් ගිණුම බැර. ගැනුම් වියදම් නිසා වියදම් වැඩිවීම හර වුණා. මුදල් වත්කම් නිසා වත්කම් අඩුවීම බැර වුණා. අන්න එතකොට අත්පිට ගැනුම් 20000යිනේ. අපි ඕක දාන්න ඉස්සෙල්ලාම හර කරන්නේ ළමයි ගැනුම් ගිණුමට නේද? අපි ඉක්මනින් ඇඳගමු ගැනුම් ගිණුමක්. ගැනුම් ගිණුමක් ඇඳලා අපි ඔය ගැනුම් ගිණුමට හර කරමු මුදල් කියලා 20ක්. මුදල් කියලා 20ක්. ඊට පස්සේ දැන් ගැනුම් හර මුදල් බැරනේ. මුදල් ගිණුමට බැර කරමු ගැනුම් කියලා 20ක්. ගැනුම් කියලා 20ක්. මේක තේරුණා කියන්නේ ඔයාලට accounting වල 90ක් විතර ගණන් ලස්සන්ට හදාගෙන යන්න පුළුවන්. මේක තමයි accounting වල තියෙන්නේ කෝ එක. අපි කියන්නේ අර මූලික හරය තියෙන්නේ මෙන්න මෙතන accounting වල. හරි නේද කතාව? ඊට පස්සේ ඒකෙම කියනවා ණයට ගැනුම් 35යිලු. ළමයි ණයට ගත්ත දේවල් දාන්නේ කොහොමද? ඒත් ගැනුම් ගිණුමටමනේ හර වෙන්නේ. මොකද ගැනුම් කියන වියදම ඒත් වැඩිවීමක්නේ වෙන්නේ. ගැනුම් කියන වියදම වැඩි වෙන නිසා ගැනුම් ගිණුම හර. බැර වෙන්නේ දැන් මුදල් ගිණුමට නෙමෙයි. මොකද මුදලට නෙමෙයිනේ ගත්තේ ණයටනේ. එහෙමනම් ණය හිමිපාලන ගිණුමට තමයි බැර වෙන්නේ. අන්න එහෙනම් ගැනුම් ගිණුමට ළමයි මොකද වෙන්නේ දැන්? ණය හිමියෝ කියන වගකීම අපි හර කරනවා 35. ගැනුම් කියන වියදම 35කින් වැඩි වෙනවා ණය හිමියෝ කියලා. ණය හිමි ගිණුමට අපි ණය හිමි පාලන ගිණුමට මොකද කරන්නේ? අපි ණය හිමි පාලන ගිණුමට බැර කරනවා ළමයි ගැනුම් කියලා කීයක්ද? ගැනුම් කියලා 35. ගැනුම් කියලා 35. ඔය විදිහට තමයි සටහන් වෙන්නේ. ගැනුම් ගිණුමට හර වුණා ණය හිමි පාලන ගිණුමට බැර වුණා 35ක් විදිහට. 4 බලන්න. ව්‍යාපාරයේ රුපියල් 30000ක අත්පිට විකුණුම් සිදු කරන ලද අතර ණයට විකුණුම් 1,20,000කි. 30000ක අත්පිට විකුණුම් කරද්දි කොහොමද දෙන්නේ? සල්ලි ලැබෙනවා විකුණුම් ආදායම වැඩි වෙනවා. ව්‍යාපාරයට මුදල් ලැබෙද්දී මුදල් කියන වත්කම වැඩි වෙන නිසා මුදල් හර. විකුණුම් කියන ආදායම වැඩි වෙන නිසා විකුණුම් ගිණුමට බැර. අන්න එහෙනම් ළමයි අපිට ඉස්සෙල්ලාම මුදල් ගිණුමට හර කරගන්න පුළුවන් විකුණුම් කියලා 30ක්. මුදල් ගිණුමට හර කරන්න පුළුවන් විකුණුම් කියලා 30ක්. බැර වෙන්නේ මොකේද? බැර වෙන්නේ ළමයි විකුණුම් ගිණුමට. අන්න ටී ගිණුමක් ඇඳ ගන්න විකුණුම් ගිණුම ආදායම් ගිණුමක්. මේ ආදායම් ගිණුමට බැර වෙනවා මුදල් කියලා කීයක්ද? 30ක්. මුදල් කියලා 30ක්. විකුණුම් ගිණුමට බැර වෙනවා මුදල් කියලා 30ක්. ඔහොම තමයි සටහන් වෙන්නේ. මුදල් කියලා සටහන් වෙනවා 30ක්. හරි. බලන්න ඊළඟට ණයට විකුණුම් 120යිලු. දැන් මුදලට විකුණුම් නම් මුදල් හර විකුණුම් බැරනේ. ණයට විකුණුම් වල කොහොමද දිත්ත සටහන් එන්නේ? මුදල් සම්බන්ධයක් නෑ ණයට නිසා නේද? එහෙමනම් අපිට මුදල් වලට හර කරන්න බෑ. අපි ඒක ණයගැති කියන වත්කම වැඩි වෙන නිසා ණයගැතියන්ට තමයි හර කරන්නේ. එහෙමනම් ණයගැති ගිණුමට හර වෙනවා මුදල් කියන එක සම්බන්ධ නැති නිසා තමයි ඔතන හර වුණේ ණයගැතියන්ට. විකුණුම් ගිණුමට බැර වෙනවා. ණයගැති හර විකුණුම් බැර. ණයගැති ගිණුමක් මෙතන නෑනේ. ඒ නිසා අපි ඇඳගමු ණයගැති ගිණුම. ණයගැති පාලන ගිණුම. ණයගැති පාලන ගිණුම. ඒකට දාගන්න ඕනේ 1,20,000ක්නේ. විකුණුම් කියලා දාන්න 1,20,000ක්. විකුණුම් කියලා දාන්න 1,20,000ක්. ඊට පස්සේ ණයගැති හර විකුණුම් බැර කියන්නේ විකුණුම් ගිණුමට දාන්න ණයගැති කියලා 1,20,000ක්. ණයගැති ගිණුමට දාන්න හරට විකුණුම් කියලා 120යි. විකුණුම් ගිණුමේ බැරට දාන්න ණයගැති කියලා 120යි. හරි. අපි යන් ඉස්සරහට 5
ව්‍යාපාරයට ලබාගත් බැංකු ණය ලක්ෂ 3කි. සල්ලි ව්‍යාපාරයට බැංකු ණය විදිහට ගන්නවා කියන්නේ මුදල් කියන වත්කම වැඩි වෙනවා, බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා නේද? මුදල් හර බැංකු ණය බැර. මුදල් හර කියන්නේ 300ක් නේ ළමයි. එහෙමනම් අපි බැංකු ණය කියලා හර කරගමු 300ක්. බැංකු ණය කියලා හර කරගමු 300ක්. බැංකු ණය ගිණුමට බැර කරගමු 300ක්. බැංකු ණය ගිණුමක් ඇඳලා මේ බැංකු ණය ගිණුමට අපි බැර කරගමු මුදල් කියලා 300ක්. මුදල් කියලා 300ක්. ඔය විදිහට සටහන් වුණා නම් හරි ළමයි. මුදල් කියලා 300ක්. මුදල් පාලන ගිණුමට හර වුණා සල්ලි ලැබුණ නිසා බැංකු ණය ගිණුමට බැර වුණා වගකීම වැඩි වුණ නිසා. වගකීම වැඩි වුණ නිසා. හරි. අපි යන් ඉස්සරහට ව්‍යාපාරයේ සියලුම වත්කම් වෙනුවෙන් 10%ක ෂෙය වෙන් කර ඇත. ළමයි දැන් අපි ළඟ වත්කම් කීයක් තියෙනවද මේ බලන්න. ඉඩම් කියන හොඳට අහගන්න වැදගත්. හොඳට අහගන්න වැදගත්. ඉඩම් කියන වත්කම අපි ෂෙය කරන්නේ නැහැ. ඉඩම් කියන වත්කම අපි ව්‍යාපාරයේ ෂෙය කරන්නේ නැහැ. ඉතුරු ඒවා තමයි අපි ෂෙය කරලා ගන්න ඕනේ. ඔයාලා කාට හරි හරියටම හේතුව කියන්න පුළුවන්ද? ඇයි ඉඩම් ෂෙය කරන්නේ නැත්තේ කියලා? දැන් ඔයා පාරේ යද්දි කවුරු හරි අහන එකපාරට ඉඩම් ෂෙය කරන්නේ නැත්තේ ඇයි? accounting නේද කරන්නේ? කාගේද ක්ලාස් යන්නේ? ඇයි ඉඩම් ෂෙය කරන්නේ නැත්තේ කියලා. දැන් ඔයා ළඟ කියන්න හරි උත්තරයක් තියෙන්න බෑ. ඇයි ළමයි මේ ඉඩම් ෂෙය කරන්නේ නැත්තේ? දාන්න බං chat එකේ message එක. දාන්න බං chat එකේ message එක. ඇයි ඉඩම් ෂෙය කරන්නේ නැත්තේ කියලා. ඔයාලට හිතන එක දාන්න බලන්න. ඇයි ඉඩම් ෂෙය කරන්නේ නැත්තේ කියලා. ඇයි ඉඩම් ෂෙය කරන්නේ නැත්තේ? ඔයාලට මොකක් කියලාද හිතෙන්නේ? හරියටම උත්තරේ කියන්න පුළුවන් නම් හොඳයි ළමයි. හැමෝම දාන්න. ඔයාලට හිතන එක දාන්න. ඇයි ඉඩමක් ෂෙය කරන්නේ නැත්තේ කියලා. මොකක් වෙන්නේ නැද්ද හේතුව? ඉඩමේ වටිනාකම් වෙනස් වෙන නිසා. නෑ ඉඩමේ වටිනාකම් වෙනස් වෙන එකම නෙමෙයි. අනිත් ඒවාලත් වටිනාකම් වෙනස් වෙනවා. මෝටර රථවලත් වටිනාකම් වෙනස් වෙනවා නිරන්තරයෙන්. ඒකනේ මේ හේතුව. ඒකනේ මේ ළමයි හේතුව. ඉඩම වත්කම් නිසා. අනිත් ඒවත් වත්කම්නේ. මෝටර රථ පරිගණක ඒවත් වත්කම්. ජංගම නොවන වත්කමන් නිසා. ඉතින් අනිත් ඒවත් ජංගම නොවන වත්කම්නේ. මෝටර රථ පරිගණකත් ජංගම නොවන වත්කම්නේ. එතකොට ඉඩම ෂෙය කරන්න නැති වෙන්නයි අර වශය කරන්නයි හේතුව මොකද්ද? තව උත්තර තියනවද? ළමයි මේක තමයි හේතුව. ඉඩමක ඵලදායි ජීවකාලය නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි නිසා. නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි නිසා. ඉඩමක ඵලදායි ජීවකාලය නිශ්චිතව ප්‍රකාශ කරන්න බැරි නිසා තමයි අපි මොකක් කරන්නේද? ඉඩමක් ෂෙය කරන්නේ නැත්තේ. ඒ කියන්නේ මෙහෙම කතාවක්. දැන් හිතන්නකෝ මෝටර රථයක් ගන්න. මෝටර රථයේ වටිනාකම තියෙනවා 2,50,000යි. අපි කියනවා මේක අපිට ව්‍යාපාරයට පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 5ක් විතරයි. එහෙමනම් අපිට 250 පහෙන් බෙදලා ෂෙය ටික හොයාගන්න පුළුවන්නේ. හැබැයි ළමයි ඉඩම 300ක් කියන වටිනාකම තිබුණට අපිට මේ ඉඩම කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා අපිට හරියටම කියන්න පුළුවන්. දැන් හිතන්නකෝ ඔයාලා ඉන්න ගෙදර තියෙන ඉඩම සමහර විට අත්තම්මගේ තත්තම්මගේ අත්තම්ම තමයි ගේ හදන්න පටන් අරන් තියෙන්නේ. අන්න එතකොට ඉඩම කොච්චර පරණද? අපි දන්නේ නැහැ නේද ළමයි. ඒ කියන්නේ ඉඩමකට නිශ්චිත ඵලදායි ජීවිත කාලයක් හොයාගන්න බැරි නිසා තමයි ඉඩම් කියන වත්කම අපි ෂෙය කිරීමකට ලක් කරන්නේ නැත්තේ. ඕක හොඳට මතක තියාගන්න. මෙන්න මේ කතාව හොඳට මතක තියාගන්න. ගොඩක් ළමයි දන්නේ හරියට මතක තියාගන්න. ඒ නිසා ඇයි ඉඩම් ෂෙය කරන්නේ නැත්තේ කියලා කවුරු හරි අහුවොත්, හරි විභාගයේදී ඔයාලට හිස්තැන් පුරවන ප්‍රශ්නයක් එහෙම අහුවොත්
ලියා ගන්න පුළුවන් විදිහට ඔක මතක තියාගන්න. මොකද්ද හේතුව? ඉඩමේ නිශ්චිත ඵලදායී ජීව කාලයක් හරියටම කියන්න බෑ. නැත්තම් ඔකට උත්තරේ ඵලදායී ජීවිත කාලය අසීමිත නිසා කියලා ගන්නත් පුළුවන්. ඉවරයක් නෑ ළමයි. තව මේ ඉඩම කොච්චර කාලයක් ඉස්සරහට තියෙයිද කියලා අපි දන්නේ නෑනේ. ඉඩමේ ජීව කාලය අසීමිත නිසා තමයි අපිට එතකොට මේ ඉඩම් කියන ඒවා අපි ෂෙයා කරන්නේ නැත්තේ. අපි අනිත් ඒවාල ෂෙයා ටික බලමු එහෙනම්. 10 ගානේ යාලා ෂෙයා කරන්න කියන්නේ නේද? පළවෙනියටම තියනා ළමයි මොකක්ද? පළවෙනියටම තියනා මේක විදිහට මෝටර් රථයක්. මෝටර් රථ 250ක් නේ තියෙන්නේ. අපි හොයමු මෝටර් රථ ෂෙයා කියලා. මෝටර් රථ ෂෙයා. පහලින් පෙර වැඩ කියලා දාලා ලියා ගන්න. මේ පිටුව තියලා ඊළඟ පිටුවේ ලාගන්න මෝටර් රථ ෂෙයා. දැන් 250ක් නේ තියෙන්නේ. 250ට 110ක්. මේක හොයන්න මන් ලේසි ක්‍රමයක් කියලා දුන්න කොහොමද? 110ට ළමයි ආයේ මේ කැල්ල එක එක ගහ ඉන්න ඕනේ නෑ. කෙලින්ම අග බිඳුව අයින් කරලා බලන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ 250ට 110ක් කියන්නේ කීයද? 25යි. කොහොමද මේක ගත්තේ? මේ බලන්න. 250ට 110 ලියන්නේ අපි මෙහෙමනේ. 110 කියලා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා, මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. උත්තරේ එන්නේ කීයද? 25යි. ඒක අපිට කෙලින්ම මෙතන එක බිඳුවට බිඳුවක් කැපෙනවානේ. මේ බිඳුවකට මේ බිඳුවක් කැපෙනවා කියලා අරගෙන කෙලින්ම අග බිඳුව අයින් කරලා උත්තරේ දාන්න පුළුවන්. එහෙම තමයි ගන්න තියෙන්නේ. එහෙම තමයි ගන්න තියෙන්නේ. අන්න එතකොට මෝටර රථවල ෂයාව කීයද? 250. පරිගණකවල ෂයත් අපි හොයමු මේ විදිහටම. පරිගණක ෂය. පරිගණක ෂය. කොහොමද දැන් මේ පරිගණකවල ෂය ගන්නෙ? ළමයි පරිගණකවල ෂය ගන්නේ 50ක් නේ තියෙන්නේ. 50ට 110ක්. අග බිඳුව අයින් කරන්න තියෙන්නේ 5යි. 50ට 110ක් කියන්නේ අග බිඳුව අයින් කරලා ගන්න තියෙන්නේ 5යි. අන්න එතකොට මෙතනදී මෝටර රථ ෂය කියන එකද අපි ගන්නේ දිත්ත සටහන විදිහට. මෝටර රථ ෂය කියන ගිණුමට ළමයි අපි හර කරනවා. මෝටර රථ ෂය කියන ගිණුමට හර කරනවා මෝටර රථ ෂය වෙන් කිරීමේ ගිණුමට අපි මොකද කරන්නේ? බැර කරනවා. මෝටර රථ ෂය ගිණුමට හර කරනවා මෝටර රථ ෂය වෙන් කිරීමේ ගිණුමට අපි බැර කරනවා. පරිගණක ෂය කොහොමද සටහන් කරන්නේ? පරිගණක ෂය සටහන් කරන්නේ පරිගණක ෂය ගිණුමට හර කරනවා පරිගණක ෂය වෙන් කිරීමේ ගිණුමට අපි බැර කරනවා. පරිගණක ෂය වෙන් කිරීමේ ගිණුමට අපි බැර කරනවා. වැදගත්, මේවා මාර වැදගත්. මේ මෝටර රථ ෂය ගිණුම හර වෙන්නේ මේක ළමයි වියදම් වැඩිවීමේ ගිණුමක්. වියදම් වැඩිවීමේ ගිණුමක්. මෝටර රථ ෂය වෙන් කිරීමේ ගිණුම කියන්නේ හිමිකම් අඩුවීමේ ගිණුම. හිමිකම් අඩුවීම නෙමෙයි. වත්කම් අඩුවීමේ ගිණුම. වත්කම් අඩුවීමේ ගිණුම. වත්කම් අඩුවීමේ ගිණුම. පරිගණක ෂය කියන්නේ ළමයි පරිගණක ෂය හර වුණා කියන්නේ මේක වියදම් වැඩිවීමක් තමයි තියෙන්නේ. මේ පරිගණක ෂය වෙන් කිරීමේ ගිණුමට බැර වුණා කියන්නේ වත්කම් අඩුවීමක් තමයි තියෙන්නේ. වත්කම් අඩුවීමක් තමයි තියෙන්නේ. වත්කම් අඩුවීමක් තමයි තියෙන්නේ. අන්න එහෙනම් අපි ওই ටිකේ ගිණුම් ටිකත් අඳිමු ළමයි. අපි ওই ටිකේ ගිණුම් ටිකත් අඳිමු. ඉස්සෙල්ලාම මෝටර රථ ෂය 25ක් නේ තියෙන්නේ. මෝටර රථ ෂය ගිණුමට හර මෝටර රථ ෂය වෙන් කිරීමේ ගිණුමට බැර නේද? අපි අඳිමු ඉස්සෙල්ලාම මෝටර රථ ෂය ගිණුම. මෝටර රථ ෂය ගිණුමට මෝටර රථ ෂය වෙන් කිරීම කියලා අපි බැර කරමු 25. මෝටර රථ ෂය වෙන් කිරීම කියලා අපි බැර කරමු 25. ඊට පස්සේ අපි අඳිමු ළමයි තව ටී ගිණුමක්. මෝටර රථ ෂය වෙන් කිරීමේ ගිණුම. මෝටර රථ ෂය වෙන් කිරීමේ ගිණුම. මේකට මෝටර රථ ෂය කියලා මෝටර රථ ෂය කියලා අපි බැර කරමු 25. මේ තියෙන්නේ ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර. ෂය ගිණුම හර
ෂය වෙන් කිරීමේ ගිණුම බැර. ඔහොම දාගත්තා නම් හරි. ඊළඟට අනිත් එකත් අපි ඔය විදිහටම සටහන් කරමු. පරිගණක ෂය හර එහෙමනම් අපිට පරිගණක ෂය කියන ගිණුමට හර කරන්න වෙනවා. පරිගණක ෂය ගිණුමට අපිට හර කරන්න වෙනවා ෂය වෙන් කිරීම කියලා ළමයි කීයක්ද? 5ක් නේද? එතන ආයි 5ක්නේ. ඊළඟට අපිට තව ටී ගිණුමක් ඕන වෙනවා පරිගණක ෂය වෙන් කිරීමේ ගිණුම. පරිගණක ෂය වෙන් කිරීමේ ගිණුම. ඒකට අපි ෂය කියලා බැර කරමු 5ක්. ෂය කියලා බැර කරමු 5ක්. ෂය කියලා බැර කරමු අපි 5ක්. හරි. අපි යන් ඉස්සරහට. දැන් මෙතන විදිහට අපි ඔය ටික ගත්තනේ ලස්සනට. අපි මෙතන විදිහට ඔය ටික ගත්තනේ. අපි බලමු දැන් මොකද්ද වෙන්නේ කියලා. ඊළඟට අපි දැන් මේ ටිකක් ගත්තට පස්සේ බලන්න ඊට පස්සේ තියෙන්නේ මොකද්ද කියලා. අපි දැන් ගත්තේ 6 වෙනි එක නේද? 7 බලන්න. 7 කියනවා ව්‍යාපාරය ණය හිමියන්ට 10000ක් ගෙවූ අතර ණයගැතියන්ගෙන් රුපියල් 15000ක් ලැබී ඇත. ළමයි 10000ක් ණය හිමියන්ට ගෙවද්දී මුදල්නේ ගෙවුවේ. මුදල් වලට බැර වෙනවා 10000ක්. ණය හිමි වගකීම අඩු වෙන නිසා ණය හිමියන්ට හර වෙනවා 10000ක්. ඒ කියන්නේ අපිට ණය හිමි ගිණුමට හර කරන්න පුළුවන් මුදල් කියලා 10ක්. ඊට පස්සේ මුදල් ගෙවීමක් කරන නිසා මුදල් ගිණුමට බැර කරන්න පුළුවන් ණය හිමියෝ කියලා 10ක්. මුදල් ගිණුමට බැර කරන්න පුළුවන් ණය හිමියෝ කියලා 10ක්. ණයගැතියන් 15ක්නේ මුදල් දීලා තියෙන්නේ. ව්‍යාපාරයට සල්ලි ලැබෙනවා. ණයගැතියෝ කියන වත්කම අඩු වෙනවා. මුදල් ලැබෙද්දී මුදල් හර ණයගැතියන්නේ මුදල් ගෙවන්නේ. එතකොට ණයගැතියන්න මොකද වෙන්නේ? එයාලා අඩු වෙන නිසා බැර වෙනවා. අන්න එතකොට මුදල් ගිණුමට මොකද කරන්නේ? අපි හර කරනවා ණයගැතියෝ කියලා 15. ණයගැතියෝ කියලා 15. ණයගැති ගිණුමට බැර කරනවා මුදල් කියලා 15. ණයගැති ගිණුමට බැර කරනවා මුදල් කියලා 15. හරි. ඊට පස්සේ 8 බලන්න. 8 කියන්නේ ව්‍යාපාරයේ ගෙවූ බැංකු ණය වාරිකය 50000ක් වන අතර එහි ඇතුළත් බැංකු ණය පොලිය 10000කි. මේක මම ඔයාලට කලිනුත් කියලා දුන්නා. අදත් කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් ළමයි බැංකු ණය වාරිකය ගෙවන්නේ අපි හොඳට අහගන්න වැදගත්. මේ බැංකු ණය වාරිකය ඇතුලේ තියෙනවා දේවල් දෙකක්. අපි බැංකු ණය වාරිකයක් ගෙවද්දී මේ බැංකු ණය වාරිකය කියන එක ඇතුලේ තියෙනවා දේවල් දෙකක්. එකක් බැංකු ණය කොටස. මේක තමයි ළමයි බැංකු ණය වගකීමෙන් අඩු වෙන්නේ. මේක ඇවිල්ලා වගකීම් අඩුවීමකි. ඊළඟ එක තමයි මේකේ තියෙනවා බැංකු ණය පොලිය. බැංකු ණය පොලිය. මේක ළමයි වියදම් වැඩිවීමකි. වියදම් වැඩිවීමකි. වියදම් වැඩිවීමකි. අන්න එතකොට ගානේ විදිහට යාලා කියන්නේ බැංකු ණය වාරිකය 50000ක් කියලානේ. එතකොට මේකෙන් බැංකු ණය පොලිය තියනවලු 10000ක්. ඒ කියන්නේ බැංකු ණයේ ඇත්ත වගකීම් අඩු වෙන්නේ කීයක්ද ළමයි? 40000ක් තමයි දැන් අඩු වෙන්න ඕනේ නේද? හරි. දැන් බැංකු ණය කොටස අඩු වෙන එකේ දිත්ත සටහන කොහොමද දෙන්නේ? බැංකු ණය වාරිකයේ ව්‍යාපාරයේ ගෙවද්දී කොහොමත් මුදල් ගිණුමට මේ 50000ම බැර ළමයි. ඇයි සල්ලි ව්‍යාපාරයෙන් අඩු වෙනවනේ. ඒ නිසා. හැබැයි බැංකු ණය කොටස කියන වගකීම අපි අඩු කරන්නේ ළමයි බැංකු ණය ගිණුමෙන්. එහෙමනම් ඔයාට මේක බැංකු ණය ගිණුමට හර කරන්න පුළුවන් 40යි මුදල්නේ අඩු වෙන්නේ. මුදල් ගිණුමට බැර කරන්න පුළුවන් 40යි විදිහට. බැංකු ණය පොලියත් ඒ වගේ තමයි කතාව. බැංකු ණය පොලිය වියදමක් නිසා බැංකු ණය පොලිය කියන ගිණුමට හර කරන්න පුළුවන් 10යි
මුදල් ගිණුමට බැර කරන්න පුළුවන් 10යි විදිහට. 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 දැන් මුදල් ගෙව්වනේ ළමයි 40යි 10යි. සම්පූර්ණව ගාන අපිට දාන්න පුළුවන් බැරට ඕනේ නම් බැංකු ණය වාරික කියලා 50ක් එකපාර. ඇයි දෙකම මේ දෙකම ඇවිල්ලා මුදල් ගිණුම බැරනේ. මුදල් බැංකු ණය වාරික කියලා දාන්න පුළුවන් 50ක් බැරට. එතකොට මෙන්න මේ දෙක හරි ළමයි. අපිට හර සටහන් දෙක තමයි ඉතිරි වෙන්නේ. බැංකු ණයෙන් අඩු වෙන්නේ 40ක් නේ. ඒ නිසා බැංකු ණය ගිණුමට හර කරන්න පුළුවන් මුදල් කියලා 40ක්. බැංකු ණය ගිණුමට හර කරන්න පුළුවන් මුදල් කියලා 40ක්. බැංකු ණය ගිණුමට හර කරන්න පුළුවන් මුදල් කියලා 40ක්. ඊට පස්සේ ඔයාට පුළුවන් බැංකු ණය ගිණුමට හර කරපු ටික වගේම බැංකු ණය පොලියත් හර කරන්න ඕනේ 10ක්. ඒකට අඳින්න තව වියදම් ගිණුම අපි අඳගමු බැංකු ණය පොලී ගිණුම. බැංකු ණය පොලී ගිණුම ඒකට හර කරන්න මුදල් කියලා 10ක්. ඒකට හර කරන්න මුදල් කියලා 10ක්. බැංකු ණය පොලී ගිණුමට හර කරන්න මුදල් කියලා 10ක්. හරි නේද කතාව? හරි. බලන්න ඊළඟට මොනවද කියන්නේ කියලා. බලන්න ඊළඟට මොනවද කියන්නේ කියලා. ඊළඟට කියනවා මෙහෙම කතාව. ඊළඟට කියනවා මෙහෙම කතාව. බලන්න කියනවා ව්‍යාපාරයේ විදුලි වියදම් 5000ක් ගෙවා ඇති අතර තවත් 500ක් ගෙවිය යුතු ඇත. ළමයි මෙහෙමයි කතාව. විදුලි වියදම්නේ හොඳට අහගන්න. විදුලි වියදම්නේ. විදුලි වියදම් වල කොටස් දෙකක් ගැන යාලා කියනවා. එකක් කියනවා ගෙවූ විදුලි වියදම්. අනිත් එක මොකක්ද කියන්නේ? ගෙවිය යුතු විදුලි වියදම්. අපි කෙටි කරලා ලියාගමු. දැන් මෙතනදී අපි මුදලින් ගෙවනවා නම් විදුලි වියදම් මොකද වෙන්නේ? සල්ලි අඩු වෙනවා, වියදම වැඩි වෙනවා නේද? ඒ කියන්නේ මෙතනදී විදුලි වියදම් ගිණුම හර ගෙවූ එකනේ මුදල් ගිණුම බැර. මුදල් ගිණුම බැර. ඔහොම තමයි සටහන් කරගන්න තියෙන්නේ. ගෙවිය යුතුයි කියන්නේ තාම ගෙවලා නෑ ළමයි. හැබැයි කාලච්ඡේදයට මොකක්ද ඒක? වියදමක්මනේ. ඒ නිසා විදුලි වියදම් ගිණුමට හර කරලා විදුලි වියදම් ගිණුමට හර කරලා ගෙවිය යුතු කියන්නේ වගකීම් නේද? අපිට අපේ වගකීම වැඩි වෙන එකනේ වෙන්නේ. ගෙවිය යුතු විදුලි වියදම් ගිණුමට බැර වෙනවා. ගෙවිය යුතු විදුලි වියදම් කියන ගිණුමට බැර වෙනවා. ගෙවිය යුතු විදුලි වියදම් කියන ගිණුමට බැර වෙනවා. විදුලි වියදම් හර ගෙවිය යුතු විදුලි වියදම් ගිණුම බැර. හරි. දැන් අපි ඕක සටහන් කරමු. 5000ක් ගෙවලා. එහෙනම් විදුලි වියදම් ගිණුමට හර. අන්න අපි එහෙනම් ගිණුමක් ඇඳගමු ළමයි. අපි ගිණුමක් ඇඳගමු විදුලි වියදම් කියලා. විදුලි වියදම් කියලා අපි ගිණුමක් ඇඳලා විදුලි වියදම් ගිණුමට හර කරමු 5000ක් මුදල් කියලා. මුදල් කියලා හර වෙනවා 5000ක්. මුදල් 5යි. මොකේද බැර වෙන්නේ? මුදල් ගිණුමට නේද? මුදල් ගිණුමට බැර කරන්න විදුලි වියදම් 5යි. විදුලි වියදම් 5යි. විදුලි වියදම් 5යි. ඊට පස්සේ විදුලි වියදම් ගිණුමට දැම්මට පස්සේ යාලා කියනවා ගෙවිය යුතු විදුලි වියදම් 500ක් තියෙනවා කියලා. ළමයි ගෙවිය යුතු විදුලි වියදම 500ක් කියන්නේ හර වෙනව නේද විදුලි වියදම් ගිණුමටම. මේකට දාන්න පුළුවන් එතකොට අපිට ගෙවිය යුතු විදුලි වියදම 500 කියන්නේ 0.5යි. 0.5 ගෙවිය යුතු විදුලි වියදම වියදම් ගිණුමට හර වෙනවා 0.5. ඊට පස්සේ තව ටී ගිණුමක් අඳින්න ගෙවිය යුතු විදුලි වියදම් ගිණුම. ගෙවිය යුතු විදුලි වියදම් ගිණුමට විදුලි වියදම් කියලා බැර කරගන්න 0.5. විදුලි වියදම් කියලා බැර කරගන්න 0.5. විදුලි වියදම් කියලා බැර කරගන්න 0.5. තමයි දාගන්න තියෙන්නේ.
හරි. ඊළඟට අයිතිකරුගේ මුදල් ගැනිලි බාණ්ඩ ගැනිලීනේ. මේවා මං කලින් කියලා දීලා තියෙන්නේ. දැන් ගැනිලි කොහොමත් හර මුදල් ගැනිලි කොහොමද සටහන් කරන්නේ? මුදල් ගැල්ලි සටහන් කරන්නේ මුදල් අඩු වෙනවා හිමිකම අඩු වෙනවා නේද? හිමිකම අඩු වෙනවා කියන්නේ ගැනිලි ගිණුම හරනේ. මුදල් අඩු වෙනවා කියන්නේ මුදල් ගිණුම බැර. අන්න එහෙනම් අපිට ටී ගිණුමක් හදාගන්න පුළුවන්. ගැනිලි ගිණුමට මොකද වෙන්නේ? මුදල් කියලා හර වෙනවා. කීයක්ද ළමයි? 23. 23. ගැනිලි කියලා හර වෙනවා මුදල් කියලා 23. මුදල් ගිණුමට බැර වෙනවා ගැනිලි කියලා 23. මුදල් ගිණුමට බැර වෙනවා ගැනිලි කියලා 23. බාණ්ඩ ගැනිලි කොහෙද දාන්නේ? බාණ්ඩ ගැනිලි දාන්නේ ඕක දාන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් ගැනිලි හර කරලා ගැනුම් ගිණුමට බැර කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගැනිලි හර කරලා විකුණුම් පිරිවැය ගිණුමට බැර කරන්න පුළුවන්. අපි ළමයි ගැනුම් ගිණුමට බැර කරගමු. දැන් මොකද අපිට මෙතන ගැනුම් ගිණුමක් තියෙනවානේ. ඒ නිසා අන්න දාගන්න ගැනුම් නැත්තම් බාණ්ඩ ගැනිලි කියලා 12යි. ගැනුම් ගිණුමට බැර වෙනවා ගැනිලි කියලා 12යි. ගැනුම් ගිණුමට බැර වෙනවා ගැනිලි කියලා 12යි. ගැනිලි කියලා 12යි. ගැනිලි කියලා 12යි. ඉක්මනින් දාගන්න. බලන්න දැන් ওই ටික ඔක්කොම දාලා තියෙන්නේ කියලා. ඉක්මනින් දාගන්න. ඉක්මනින් දාගන්න බලන්න ඔතෙන් එනකම්. ඉක්මනින් දාගන්න බලන්න ඔතෙන් එනකම්. ගේම ඉන්න ළමයි අතාරින්න එපා. කිසිම හේතුවක් නිසා අතාරින්න එපා. ඔයාගේ ජීවිතේ ඔයාගේ ටාගට් ටික ඔයාගේ හීන ටිකට යන මේ ගමනේ අපිට එක එක ප්‍රශ්න එනවා. අපි කඩා වැටෙන තැන් එනවා, අපිට දුක හිතෙන තැන් එනවා, අපි හිතන්නේවත් නැති විදිහට අපිට ජීවිතේ වෙන සිදුවීම් වෙනවනේ. වැටෙන්න එපා ළමයි. දිගටම ගේමින්, දිගටම වැඩේ අල්ලන් ඉන්න. මොනවද වෙන්නේ අදාළ නැහැ. ඔයාට කොච්චරක්ද පුළුවන් කියන එක අදාළ නැහැ. දිගටම ගේමින් ඉන්න. මම මේ මගේ ගමන මේ ගානෙන් ගිහිල්ලා තමයි නතර කරන්න කියන ඒ ටාගට් එකෙන් වැඩේ කරන් යන්න. අනිවාර්යෙන් එතකොට ගේමක් ගහන්න බලවත්. එතනින් එහා කතාවක් නැහැ. ඔයාට කොච්චරක් ඕනේද ඒ ගානට ජීවිතේ මහන්සි වෙන්න. එතකොට අනිවාර්යෙන් ගේමක් ගහන්න බලවත්. අපි වපුරන තරමට තමයි අපිට අස්වැන්න හම්බෙන්නේ. ඔයා කොච්චරක් වපුර ගන්නවද ඒ ගානට ඔයාට ඔයාගේ අස්වැන්න ලැබෙයි. ඔක හොඳට මතක තියන් වැඩ ටික කරන් යන්න. ඉස්සරහට අනාගතේ ඔයා දුප්පත් මිනිස්සෙක්ද ඔයා පොසත් මිනිස්සෙක්ද කියලා තීරණය කරන්නේ ඔයා මේ යන ගමනේ. අද දවසේ ඔයා මේ කරන තෝරා ගැනීම තමයි ඔයාගේ හෙට දවසේ ඔයා කවුද කියලා තීරණය කරන්නේ. ඔක හොඳට මතක තියාගන්න. සත්‍යගතය කියන්නේ එක දවසින් එන දෙයක් නෙමෙයිනේ. පුංචි ඔයා කරන හැමදේම එකතුවට. ඒක හරියට කරන් යන්නේ නිසා එතකොට ගේමක් ගහන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හරි අපි බලමු. හරි නේද ළමයි? අපිට ශේෂ පිරික්සම හදන්න මේ ටික තුලණය කරගන්න ඕනේ. ඉක්මනින් තුලණය කරන් යන්න. ගැනුම් ගිණුම කියන එක මකම ළමයි. ඉඩමදි. ඉක්මනින් තුලණය කරන්න. ගැනුම් ගිණුම පොඩිවට ලියන්න. හරි බලමු මෙතන අපි මොකද වෙන්නේ කියලා. මේ පැත්තේ තියෙනවා 280යි 280යි 580යි 595යි. මෙතනත් 595යි. ඊගේ පාගේ මෙතන ළමයි එනවා 70යි 80යි 130යි 70යි 80යි 130යි 138යි 158යි 595න් 158ක් ගිහාම එනවා 8යි 13යි 15යි. මෙතන එනවා 7යි, මෙතන එනවා 3යි, මෙතන එනවා 4යි. 437යි. 437යි. පාගේ 437යි. තමයි මේ උත්තරේ දාවේ. chat එකට message එකක් දාන්න මේ උත්තරේ දාවේ කියලා. ඊට පස්සේ ගැනුම් වල බලමු අපි. ගැනුම් වල මෙතන එනවා 55යි, මෙතන 55යි. පාගේ එනවා ළමයි 43යි. ඊගේ එනවා 43යි. හරි. මෙතන 25යි 25යි පාගේ 25යි ඊගේ 25යි. හරි. ඊට පස්සේ
මෙතන එනවා පරිගණකශය 5යි 5යි ඊගේ 5යි පාගේ 5යි. මෙතන බලන්න මෙතන එනවා ප්‍රාග්ධනයේ ගිණුමේ 800යි 800යි පාගේ 800යි ඊගේ 800යි ඉඩම් 300නේ. ඉක්මනින් ඔක්කොම ටික තොලනය කරගන්න අපි ශේෂ පිරික්සම හදමු. 300යි 300යි ඊගේ 300යි පාගේ 300යි මෙතන එනවා ළමයි 250යි කියන්නේ 250යි 250යි ඊගේ 250යි පාගේ 250යි මෙතන එනවා 50යි 50යි ඊගේ 50යි පාගේ 50යි. හරි මෙතන බලන්න ඊට පස්සේ ගන්න බලවන් මෙතන 35යි 35යි ඊගේ 25යි පාගේ 25යි මෙතනත් එනවා 25යි 25යි ඊගේ 25යි පාගේ 25යි. ඔයාගේ ස්පීඩ් එකේ හදාගෙන යන්න ඉක්මනින්. මෙතන කීයක් එනවද බලන්න 5යි 5යි දැන් මේ වල පිළිවෙලක් ඕනේ නෑ. ඔයා හද පිළිවෙලට තුලනය කරගන්න. හරි. මෙතන එනවා විකුණු 150යි 150යි පාගේ 150යි ඊගේ 150යි මෙතන එනවා ණය ගැතියෝ 120යි 120යි පාගේ 105යි ඊගේ 105යි මෙතන එනවා 300යි 300යි ඊගේ 260යි පාගේ 260යි. හරි මෙතන එනවා මෙතන 10යි 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 ඊගේ 10යි පාගේ 10යි මෙතන ළමයි එනවා 35ක් නේද 35යි 35යි ඊගේ 35යි පාගේ 35යි මෙතන 5.5යි මෙතන 5.5යි ඊගේ 5.5යි පාගේ 5.5යි මෙතන 0.5යි 0.5යි ඊගේ 0.5යි පාගේ 0.5යි. හරි ඔය ස්පීඩ් එක ඉක්මනින් හදාගන්න. තව විනාඩියක් දෙන්න. විනාඩි 3ක් විතර දෙන්න. ඉක්මනින් තොලනය කරගන්න. ඉක්මනින් තොලනය කරගන්න. හරි නේද? මනුස්සයට ළමයි කරදරයක් වෙන්න ඕනේ වටේ ඉන්න මිනිස්සු මොන වගේද කියන එක අඳුන ගන්න. ජීවිතේ අපිට වෙන කරදරවලදී තමයි අපේ වටේ ඉන්න මිනිස්සුන්ගේ ඇත්තටම අපිත් එක්ක ඉන්නේ කවුද? අපිත් එක්ක හොඳ මූණක් පෙන්නලා වාසියට විතරක් ඉන්නේ කවුද කියන එක අපිට අඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඒක මාර වටින දෙයක් ළමයි. කියන්නේ අපිට වෙන හැමදේම පොසිටිව් පැත්තක් දකින්න පුළුවන් වෙනවනම් කරදරයක් වුණාම ඔයාගේ ඇත්තටම ඔයාගේ වටේ ඉන්න මිනිස්සු කවුද වාට හොඳක් වෙනවා නම් කියලා හිතෙන සහ එහෙම නැති කවුද කියලා අඳුනගන්න පුළුවන් වෙනවා. කතාව තියෙන්නේ යාළුවෝ කවුද නැත්තේ කවුද කියලා අඳුනගන්න පුළුවන් Tamanට කරදරයක් වුණාට පස්සේ. මතක තියාගන්න ඕක. ඔයාටත් ඕක වටිනවා. මිනිස්සු කවුද කියන එක අඳුනගන්න හොඳ අවස්ථාවක් ලැබෙන්නේ. හරි නේද? ශේෂ පිරික්සම හදමුද එහෙනම්? මම මෙතන හදන්න ළමයි ඉඩ තියෙන විදියට. පාගේ 35යි 35යි. හරි. ශේෂ පිරික්සම මේකේ තියෙනවා ළමයි විස්තරය තියෙනවා. හර බැර තියෙනවා. විස්තරය හර බැර. බලමු අපි ඊගේ පැත්තනේ දාන්නේ මුදල් ඊගේ හර පැත්තේ නේද 437යි මුදල් ඊගේ හර පැත්තේ 437යි අපි පොඩි ටිකයක් දාගෙන යමු මුදල් ගත්තා ප්‍රාග්ධනය බැර පැත්තේ 800යි ප්‍රාග්ධනය 800යි
ඊට පස්සේ ඉඩම් 300යි. ඉඩම් 300යි. ඉඩම් 300යි හර පැත්තේ. මෝටර රථ ඊගේ හර පැත්තේනේ 250 ඒ නිසා හර පැත්තට දාමු. මෝටර රථ 250යි. පරිගණක හර පැත්තට දාමු 50යි. පරිගණක හර පැත්තට දාමු අපි 50යි. පරිගණක හර පැත්තට එනවා 50යි. පරිගණක හර පැත්තට 50යි. ඊට පස්සේ මොනවද තියෙන්නේ? ගැනුම් තියනවා මෙතන 43යි. අපි දාමු ගැනුම් 43යි. හර පැත්තට ගැනුම් 43යි. ඊට පස්සේ ණය හිමියෝ ඉන්නවා බැර පැත්තට 25යි. ණය හිමියෝ බැර පැත්තට 25යි. ණය හිමියෝ බැර පැත්තට 25යි. ණය හිමියෝ බැර පැත්තට 25යි. මෝටර රථ ෂය තියනවා ළමයි හර පැත්තට 25යි. අපි දාගමු මෝටර රථ ෂය 25යි. ඊළඟට මෝටර රථ ෂය වෙන් කිරීමොත් බැර පැත්තට නේද? මෝටර රථ ෂය වෙන් කිරීමොත් බැර පැත්තට 25යි. අපි දාගමු මෝටර රථ ෂය වෙන් කිරීම බැර පැත්තට 25යි. ඊළඟට පරිගණක ෂය ටික දාමු. පරිගණක ෂය 5යි. පරිගණක ෂය වෙන් කිරීම බැර පැත්තට 5යි. පරිගණක ෂය වෙන් කිරීම බැර පැත්තට 5යි. හරි. එතකොට ඒ ටිකෙන් ඉඩ ඉවරයි නේද? ඒ ටිකෙන් ඉඩ ඉවරයි. මොකද කරන්නේ ළමයි? අපි උඩින් ටිකක් මකමු ඉතින් නේද? වෙන මොකක්ද කරන්නේ? මේ ටික මකන්නද? දැන් මේ මෝටර රථ ෂය කතාව අපි ගත්තනේ මම මේ ටිකේ නිසා මකන්නම්. මේ ටික මකමු. හරි. මම මෙතනින් හදන්නම් ඉතිරි කොටස. මෙතනින් ඉතිරි කොටස හදන්නම්. ඊට පස්සේ අපිට ඕනේ තව ගිණුමක්. මෙන්න මේ විදියට මේ අරක ඉතිරි ටික හදන්නේ අපි මෝටර රථ ෂය වෙන් කිරීම ගත්තේ. එතන ඉතිරි කොටස හදන්නේ. ඊට පස්සේ තියෙනවා අපි මෙතනින් පටන් ගමු. විකොණුම් තියෙනවා ළමයි 150. අන්න විකොණුම් 150යි. විකොණුම් බැර පැත්තට 150යි. ඊට පස්සේ ණය ගැතියෝ ඉන්නවා හරට 105යි. ණය ගැතියෝ හර 105යි. ඊට පස්සේ බැංකු ණය බැරට එනවා 260යි. බැංකු ණය බැර 260යි. බැංකු ණය බැර 260යි. බැංකු ණය පොලි හරට 10යි. බැංකු ණය පොලි හරට 10යි. ගැනිලි හර වෙනවා ළමයි 35යි. ගැනිලි හර 35යි. ගැනිලි හර 35යි. හරි. විදුලි වියදම් හර වෙනවා 5.5යි. විදුලි වියදම් හර 5.5යි. ගෙවිය යුතු විදුලි වියදම් බැර වෙනවා. ගෙවිය යුතු විදුලි වියදම් බැර වෙනවා 0.5. ගෙවිය යුතු විදුලි වියදම් බැර වෙනවා 0.5. ඔය ටිකනේ සටහන් කරගන්න තියෙන්නේ. ඔය ටික සටහන් කරගෙන ඊට පස්සේ අපි බලමු දැන් මෙතන කීයක් එනවද වටිනාකම කියලා. බලන්න ඔයාලා මේ ටික හරියට දාලා තියෙනවද කියලා, වෙනසක් තියෙනවද කියලා මම තව එකපාරක් කියන්න. මුදල් 437ක් හර, ප්‍රාග්ධනය 800ක් බැර, ඉඩම් 300ක් හර, මෝටර රථ 250ක් හර, පරිගණක 50ක් හර, ගැනුම් 43ක් හර, ණය හිමියෝ 25ක් බැර, මෝටර රථ ෂය 25ක් හර, මෝටර රථ ෂය වෙන් කිරීම 25ක් බැර, පරිගණක ෂය 5ක් හර, පරිගණක ෂය වෙන් කිරීම 5ක් බැර, විකොණුම් 150ක් බැර, ණය ගැති 105ක් හර, බැංකු ණය 260ක් බැර, බැංකු ණය පොලි 10ක් හර, ගැනිලි 35ක් හර, විදුලි වියදම් 5.5ක් හර, ගෙවිය යුතු විදුලි වියදම් 0.5ක් බැර. හරි. අපි බලමු දැන් මේක එකතු කරලා. අපි බලමු දැන් මේක එකතු කරලා කීයක් එනවද කියලා. කීයක් එනවද බලන්න දැන් මේක එකතු කරලා. හරි. අපි බලමු දැන් මේක එකතු කරලා කීයක් එනවද කියලා මෙතන. බලන්න ළමයි. දැන් මෙතන අපිට ගන්න පුළුවන් 437 ධන 300 ධන 250 ධන 50 ධන 43 ධන 25 ධන 5 ධන මෙතනක් තියෙනවානේ 105 ධන
45.5. 1265.5. 1265.5. එහා පැත්තේ 855 ධන 150 ධන 260 ධන 0.5. 1265.5. ඔය ගානට තමයි ගාන බැලන්ස් වෙන්නේ නේද? මේ ගානටනේ ගාන බැලන්ස් වෙන්නේ. අන්න එතකොට මේ වගේ ගානක් විභාගයේදී එන්නේ නැහැ. හැබැයි මේ දැනුම ඔයාලට විභාගයේදී මාර විදිහට වටිනා ළමයි. මොකද කියන්නේ කට්ටිය තව ගානක් හදමුද? මොකද කියන්නේ කට්ටිය තව ගානක් හදමුද? 9යි 10යි තියෙන්නේ තව ගණන් දෙකයි. මොකද කියන්නේ? ගණන් කොබන්න හදමු කියන සෙට් එක. කොබන්න හදමු කියන සෙට් එක. මේකේ මුදල් ලැබීම් මුදල් ගෙවීම් තියෙනවා ළමයි 10 හදන්න බෑ ඔයාලට. 10 තනියෙන් හදන්න අමාරුයි. 9 තනියෙන් හදන්න පුළුවන්. 9 ගෙදර වැඩ මම මේක අනිත් දවසේ කියලා දෙනවා. හැබැයි 9 ගෙදර වැඩ. ඔයාට 9 ගෙදර වැඩ විදිහට දෙන්නම්. මේ ආරම්භක ශේෂ තියෙන්නේ. ඒවා පටන් ගද්දි ශේෂය කියලා දාගන්න. දැන් උදාහරණයක් විදිහට ඉඩම් නම් ඉඩම් වල ශේෂය 300යි. මෝටර රථ ගිණුමේ ශේෂය 200ක් හරට. අන්න ඒ වගේ දාලා වැඩේ පටන් ගන්න. එතකොට හදාගන්න පුළුවන් ගාන. එහෙම දාලා හදාගෙන ඒ ගාන තනියම හදන්න. අභ්‍යාසය 9 දැන් ඔයා තනියම හදන්න 10 ගෙදර වැඩ. අභ්‍යාසය 9 ඔයාට තනියම හදන්න ගෙදර වැඩ දෙන්නම්. හදාගන්න බැරි වුණොත් එහෙම තියන්න මම කොහොමත් ඊළඟ සතියේ ගානයි 10 වෙනි ගානයි දෙකම හදනවානේ. එතකොට ඔයාට අදහසක් ගන්න පුළුවන්. 9 ගෙදර වැඩ. 9 ගෙදර වැඩ තනියෙන් කරන්න උපරිම try එකක් දෙන්න. එතකොට ළමයි මේ පාඩම ඊළඟ සතියෙන් ඉවර වෙනවා. මේ බ්‍රහස්පතින්ද අපි කරමු. මේ බ්‍රහස්පතින්ද අපි මේ ගණන් දෙක හදලා ඉවර කරමු. ඔපන් රැංකින් ටෙස්ට් පේපරේ තියනවද මේ ගණන් හදනවද කියලා මම හරියටම කියන්නම් බ්‍රහස්පතින්දට. එතකොට මේ පාඩම ඉවරයි. ඊළඟ පාඩමේ වැඩේ පටන් ගමු. හරි නේද? එහෙනම් අදට නිම ප්‍රශ්න තියෙනවා අහන්න බලන්න. මම මෙතනින් ඔයාලගේ රෙකෝඩින් එක නතර කරන්නම්. ප්‍රශ්න එහෙම තියෙනවා අහන්න. ප්‍රශ්න එහෙම තියෙනවා නම් දැන් අහන්න පුළුවන්.